අයිබෝන් පුතාලා හැමෝටම ආයුබෝවන් මැඩම්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. හොඳයි. ඉතින් දැන් අපි අද පුතාලට දෙවනි වාරයේ පාඩම් පටන් ගන්නවා. ඉතින් අපිට දෙවනි වාරයේ පුඩේ 6 වෙනි පාඩමේ ඉඳන් 13 වෙනි පාඩම වෙනකන් පාඩම් ගොඩක් පළවෙනි වාරයට වඩා දෙවනි වාරයේ අපිට කතා කරන්න තියෙන පාඩම් සංඛ්‍යාව වැඩි. ඉතින් දෙවෙනි වාරේ අපිට ගොඩාක් වැඩ ගොඩාක් කරන්න තියෙනවා. ඉතින් මගේ පුතාලා අපි ඔයාලට දෙවෙනි වාරයට අදාළ ටියුට් එක පෝස්ට් කරනවා. එතකොට මේ දවස් ටිකේ අපි පෝස්ට් කරේ නැත්තේ මේ නිවාඩු ගොඩක් එකතු වෙනවනේ. දැන් ඔයාලට හෙටත් නිවාඩුනේ නේද? ඉසෝල හෙටත් නිවාඩු. එතකොට ඔය වගේ නිවාඩු එකතු වුණාම පුතේ ටියුට් ටික අරහෙ මෙහෙ ඩිස්ප්ලේස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔයාලට මේ දවස් ටිකේ ටියුට් පෝස්ට් කරේ නැහැ. එතකොට හෙට ඉඳන් අපි ටියුට් ටික පෝස්ට් කරන්න පටන් ගන්නවා. එතකොට පුතාලට මේ දවස් ටිකේ හම්බ වෙයි. එතකොට සමහරවිට පුංචි ඩිලේ එකක් තියෙන්න පුළුවන්. මේ ටිකේ නිවාඩු ගොඩක් තියෙනවානේ. ඒ නිසා හැබැයි ඔයාලට අපි ටියුට් ටික පෝස්ට් කරනවා. ඉතින් ඒ ටියුට් එකේ පුතාලට 6 වෙනි පාඩමේ ඉඳන් 13 වෙනි පාඩම දක්වා පාඩම් ගොඩක් තියෙනවා. ඉතින් පුතේ ඔය පාඩම් අතරේ දිග පාඩනුත් තියෙනවා. දෙක දවසෙන් කරලා ඉවර කරන්න පුළුවන් පාඩමුත් තියෙනවා. හැබැයි ගොඩක් අමාරු නෑ. චුට්ටක් පාඩම් කරන්න වැඩිපුර තියෙන පාඩම් ගොඩක් තමයි තියෙන්නේ. එතකොට අපේ පළවෙනි වාරේ අපිට ලොකුවට පාඩම් කරන්න තිබ්බේ නැහැනේ. ඉතින් දෙවෙනි වාරේ ඔන්න චුට්ටක් අපිට පාඩම් කරන පාඩම් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. ඉතින් මට කියන්න දරුවෝ ඔයාලට වාර විභාග ඉවරද? මම හිතන්නේ ගොඩ දෙනෙක්ට ඉවරයි. තාම වාර විභාග තියන අය ඉන්නවද? ඔව් මැඩම්. තියෙනවා. තව ඉවර නෑ. එහෙමද? හරි. කියන්නේ ටික දෙනෙක්ට තවම වාර විභාග තියෙනවා. එතකොට මට කියන්න වාර විභාග අමාරියෝ හිටින් ඉවරයි. වාර විභාග තිබ්බ දරුවෝ ලකුණු හම්බුණාද විභාගෙට? වාර විභාග තිබ්බය. තාම නෑ ටීචර්. තාම නෑ. රයිට්. එහෙමනම් ලකුණු හම්බුනාම කියන්න ඕන අනිෂා 14 වෙනිදා. හෙට ඉස්කෝලේ තියෙනවද? මම මේ දැක්කේ මැසේජ් එක. හෙට ඔක්කොම මුළු ලංකාවටම මේ ඉස්කෝලේ වල නිවාඩු වගේ එකක් තමයි දැක්කේ. ලකුණු දුන්නේ නැහැ. රයිට්. කමන්නේ. ලකුණු හම්බුනාම එහෙම කියන්න ඕන. එතකොට දැන් අද අපි පාඩම් පටන් ගන්නකොට පුතාලා අතේ ටියුට් එක නැති වුණාට කමක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ ටියුට් එක අතේ නැහැ කියලා. හොඳේ? ටියුට් එක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අදට ටියුට් එක අතට හම්බ වෙනකන් දැනට පුතේ කලින් ඉඳන් හිටිය දරුවෝ අපේ පේපර් ක්ලාස් එකේ පොතේ හරි මෙන්න මේ පාඩමේ මේ ටික ලියන්න කියන ටික ලියාගෙන යමු. පස්සේ මම පුතාලගේ ගෲප් එකට ඒකේ අපේ ටියුට් එකේ හිස්තැන් පුරවන්නනේ අපිට තියෙන්නේ. ඔය හිස්තැන් ටික පුරවලා පුතාලට ෆොටෝ එකක් එවන්නම්. එතකොට ඒක බලලා පුතාලට සම්පූර්ණ කරගන්න පුළුවන්. දැනට මගේ හොඳ දරුවෝ ටික වගේ සටහන් කොළ කීපයක් ගන්න. එහෙම නැත්නම් පේපර් ක්ලාස් එකේ පොතේ හරි කමක් නැහැ පුතේ. සටහන් ටික අපි ටියුට් එක හම්බ වෙනකන් ලියාගමු. මොනවද කියන්නේ? හෙට ඉස්කෝලේ තියෙනවා. රයිට්. එහෙමනම් පරිස්සමට ඉස්කෝලේ ගිහිල්ලා එන්න ඕන. මොකද අද ඡන්දෙනේ. ඡන්දෙදින් මොකක් වෙලාද කියන්න අපි දන්නේ නැහැ. ටර්න් ස්ටෙප් තිබ්බා. රයිට්. ඒ නිසා පරිස්සමට ඉස්කෝල ගිහින් එන්න සහ මේ දවස්වල වැස්ස අකුණු ගහනවා. ඒ නිසා මේ දේවල් වලිනුත් ගොඩක් පරිස්සම් වෙන්න අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා තුන්වෙනි වාරයට අකුණු අනතුරු ගැන. ඒ වුණාට දැන් මේ කාලේනේ අපිට ලංකාවට වැඩිපුර අකුණු වෙන්නේ. දැන් පුතාලට තේරෙන්නේ නැති දේශගුණය පොඩ වෙනස් වෙලා. නේද? සාමාන්‍යයෙන් ඉස්සර මංචූටි කාලේ අවුරුද්ද පටන් ගන්න කලින් තමයි ඔහොම අකුණු ගගහ මේ වහින්නේ. දැන් අවුරුද්ද ඉවර වෙලා මේ වෙසක් මාසේ තමයි පුතේ මේ අකුණු ගහන්නේ. ඉතින් දේශගුණය මුළු ලෝකෙම පොඩ වෙනස් වෙලා තියෙන්නේ. නේද? ඒ නිසා දැන් අකුණු ගහනවා මේ දවස්වල. ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න අකුණු ගහනවා නම් ෆෝන් අල්ලන්න එපා. charge කරගෙන ගහගෙන ඉන්න එපා. ටීවී බලන්න එපා. දැන් අකුණු ගහනවා කියලා ක්ලාස් එකෙන් ලියුවෙලා ගෙදර ගිහිල්ලා ටීවී එක ඉස්සරහා ටීවී බලන්න එපා පුතේ. ෆෝන් එකෙන් ක්ලාස් එකට එනවට වැඩිය භයානකයි ටීවී එකෙන් ටීවී බලන එක. නේද? ඒ නිසා පරිස්සම් වෙන්න. නෑ අපි මොනවත් කරේ නෑ. තාම පොඩි අපි chat එකක් දැම්මේ. එතකොට ටර්ම් ටෙස්ට් තියෙන දරුවෝ හොඳට විභාගෙට උත්තර ලියන්න ඕන. එතකොට දැන් මගේ පුතාලා අපි දෙවෙනි වාරේ පටන් ගන්නවනේ. එතකොට දෙවෙනි වාරේට අපිට පාඩම් ඔක්කොම සාමාන්‍ය 6 වෙනි පාඩමේ ඉඳන් 13 වෙනි පාඩමට පාඩම් 7ක් විතර තියෙනවා.
ඉතින් මේ පාඩම් ටික මගේ පුතාලා මං කිව්වේ පාඩම් කරගන්න ගොඩක් සාමාන්‍යයෙන් තියෙන පාඩම් ටිකක් තියෙන්නේ පළවෙනි වාරයට වඩා චුට්ටක් අමාරුයි. මොකද පාඩම් කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ පරිසර පද්ධති ගැන ඉගෙන ගන්න තියෙනවා ඉස්සරහට අපි බලමුකෝ. ඊට පස්සේ හරිත සංකල්ප කියලා චුට්ටක් දිග පාඩම් ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ පාඩම් කරන්න තියෙන්නේ තේරුම් ගන්න අමාරු නෑ පාඩම් කරන්න තියෙන්නේ. right? එහෙමනම් අපි අද පටන් ගන්න යන්නේ ඔයාලාට ආස හිතෙන පාඩමක් ජීව විද්‍යාව පාඩමක් මානව රුධිර සංසරණ පද්ධතිය. 6 වෙනි පාඩම මානව රුධිර සංසරණ පද්ධතිය. මානව රුධිර සංසරණ පද්ධතිය. මානව රුධිර සංසරණ පද්ධතිය. හරි? දැන් අහගන්නකෝ. මේකේ පුතේ තේරුම් ගන්නයි අවශ්‍ය. දැන් මේක ජීව විද්‍යාව පාඩමක් වුණාට මේ පාඩමේ ඔයාලා මේකේ තියෙන දේ හරියට ඔළුවෙන් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ කතන්දරයක් වගේ මේ පාඩම මතක තියාගත්තම ලේසි. නැත්තම් මේක කටපාඩම් කරන්න ගියාම පුතේ පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේක කතාවක් වගේ මතක තියාගන්න ඕන. මොකද්ද දැන් මේ කතාව? මේ කතාවේ අපි කතා කරන්න යන්නේ අපේ ඇඟේ තියෙන ලේ. يعني රුධිරය. රුධිරය කොහොමද අපේ ඇඟ පුරා යන්නේ? මොනවාද රුධිරයෙන් කරන්නේ? මොනවාද යා කරන කාර්ය? මොනවාද රුධිරයේ තියෙන්නේ? කොහොමද මේ රුධිරය ඇඟ පුරා යන්නේ? ඊට පස්සේ ඔය මොනවාද ලේ දන් දෙනවා කියලා මොකද්ද කරන්නේ? ලේ කැටි ගහනවා කියලා මොකද්ද වෙන්නේ? ආන් ඒවා ටික අපි පුතේ මේ මානව රුධිර සංසරණ පද්ධතිය යටතේ අද කතා කරන්නේ. මේකේ අපේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන ප්‍රධානම සහ වැදගත්ම අවයවය අපේ හදවත. දැන් කොහෙද අපේ හදවත තියෙන්නේ? පුතාලා දැකලා ඇති. දැන් ක්‍රිකට් බලනවනේ නේ ක්‍රිකට් මැච්. ක්‍රිකට් මැච් එක පටන් ගන්න කලින් අර ඒ තමන්ගේ රටේ ජාතික ගීය කියනවනේ. එතකොට පුතාලා දැකලා ඇති ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙහෙම වම් අත පැත්තට මෙහෙම අත තියාගෙන ජාතික ගීය ගායනා කරනවා. මොකද්ද හේතුව? ඇයි මේ වම් අත පැත්තට අත තියාගන්නේ? ඒකට හේතුව පුතේ අපේ හදවත කියන අවයවය ස්ථානගත වෙලා තියෙන්නේ මැද නෙවෙයි. පපුව මැද රිදෙනවා කිව්වට පපුව මැද නෙමෙයි අපේ හදවත තියෙන්නේ. කොහෙද තියෙන්නේ? ටිකක් වම් පැත්තට වෙන්න තමයි අපේ හදවත තියෙන්නේ. කොහෙද හදවත තියෙන්නේ? දැන් මේ අපේ බඩ තියෙනවනේ. බඩෙන් මෙන්න මේ හරියේ තියෙනවා අපේ මහා ප්‍රාචීරය කියලා පටලයක්. මහා ප්‍රාචීරයෙන් අපේ උරස් කුහරයයි මේ ටිකට මේක උදර කුහරය මේකට අපි කියනවා උරස් කුහරය මේ දෙක වෙන් කරනවා. මේන මේ උරස් කුහරය ඇතුලේ තමයි අපේ හදවත තියෙන්නේ. හදවත චුට්ටක් වම් පැත්තට බර වෙලයි තියෙන්නේ. හදවත කියන්නේ පුතේ ඇත්තටම මේ පේශි වලින් හැදිච්ච නිකන් ස්පොන්ජ් එකක් වගේ එකක් පේශිමය කැල්ලක්. එතකොට ඕක ඇතුලේ අස්ති නැහැ. හදවත ඇතුලේ අස්ති නැහැ. ඉතින් හදවත ආරක්ෂා කරගන්න එපයි. ඇයි? අපේ හදවතෙන් තමා අපේ මුළු ශරීරයටම ලේ පොම්ප කරන්නේ. හරියට මෝටරයක් වගේ. ලේ ටික පොම්ප කරනවා පුතේ ඇඟ පුරාම. එතකොට හදවත නැත්නම් දැන් අපි කවුරු හරි මැරුණා කියලා කියන්නේ කොහොමද? ඩොක්ටර් බලනවා එයාගේ හදවත නතර වෙලාද? හදවත නතර වෙලා නම් එයා මිය ගිහිල්ලා කියන. එතකොට පුතාලා දැකලා ඇති හදවත නතර වෙච්ච අයට මෙහෙම පපුව උඩ නැගගෙන ඩොක්ටර්ස්ලා මොකද කරන්නේ? මෙතන පපුව මසාජ් කරලා හදවත නැවත පණ ගන්නවා. ඒකට හදවත කියන්නේ අපි පණ ගහලා ඉන්න ප්‍රධානම අවයවය පුතේ. ඉතින් මගේ පුතාලා මැඩම් ඔව් කවුද පඩයින? ඔබ දෙක කියන්න. මැඩම් ඔව් මැඩම් අලුත් ටියුට් එක නේද? අලුත් ටියුට් එක කරන්නේ. දැන් අද ඔයාලා කවුරුවත් අතේ ටියුට් එක නැහැනේ. අපි තාම ටියුට් එක පෝස්ට් කරේ නැහැ. මොකද මේ නිවාඩු ගොඩක් තියෙන නිසා ටියුට් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ටියුට් එක පෝස්ට් කරේ නැහැ තවම. ටියුට් එක නැති වුණාට කමක් නැහැ. දැන් අලුතෙන් ජොයින් වෙච්ච දරුවෝ අදට දැන් කලින් ඉඳන් ඉන්න දරුවෝ පේපර් ක්ලාස් එකේ පොතේ අදට ලියන්න. එහෙම නැත්නම් සටහන් කොළ කීපයක් අරගෙන ලියන්න. ටියුට් එක ආවම සම්පූර්ණ කරන්න. මම සම්පූර්ණ කරන්න ඕන විදිහ ටියුට් එක ඔයාලට පෙන්වන්නම්. ඒක සම්පූර්ණ කරන විදිහ. එතකන් ටියුට් එක අතට හම්බ වෙනකන් දැනට පුතාලා එක්ක සටහන් කොළවල ලියා ගන්න. එහෙම නැත්නම් පේපර් ක්ලාස් එකේ පොතේ ලියන්න. එමුකෝ හදවතට. මොකද මං කිව්වේ? හදවත.
දැන් මේ හදවත ආරක්ෂා කරගන්න ඕන පුතේ. හිතන්නකෝ අදිසිය හදවත නිකන් මෙහෙම එළියේ තියෙයි. මොකද වෙන්නේ? අයියෙන් ඔයාලා ක්‍රිකට් ගහනකොට බෝල පාරක් වැදිච්ච ගමන් හදවත චප්ප වෙනවා. එහෙමනම් මොකද වෙන්නේ? අපි මැරිලා යන්න පුළුවන්. ඉතින් හදවත ආරක්ෂා කරන්න පුතාලා දන්නවා මෙන්න මේ හරිය අල්ලලා බලන්න මේ ටිකේ මේ. ඇටකටු අල්ලලා බලන්න මං කියනවා නෙමෙයි. ඇටකටු ගොඩක් අහු වෙනවා. මේ මැද බලන්න. තද ඇටකට්ටක් හම්බ වෙනවා. මේ මැද. අහු වෙනව නේද? මෙන්න මෙතන ඉඳන්. මෙන්න මෙතන ඉඳන් ඔයාලගේ මෙතන මගේ නන්නේ මං චුට්ටක් මහතයි. ඔයාලගේ බලන්න මේ මෙතන පොඩ්ඩක් වල ගහිලා මෙතනින් පහළට තියෙනවා අස්තියක්. අල්ලලා බලන්න ඇඟස්සේ. ආන් ඔය අස්තිය ඇතුලෙන් පිටිපස්සෙන් තියෙන පුතේ හදවත. මේ මෙතන තියෙන අස්තිය මේ පහළටම තියෙන අස්තිය මේ හරියට එනකන් ඕක පිටිපස්සෙන් තමයි හදවත තියෙන්නේ. ඊට පස්සේ මේ හරිය අල්ලලා බලන්න මේ පැති පුතාලට අහුවෙයි අර අපේ ඉල ඇට කූඩුව කියන එක. මේ පැත්තෙනුත් අහු වෙනවා. මෙහෙන් හොඳට අහු වෙනවා. මේ හරිය තියෙන අපේ ඉල ඇට කූඩුව. ඉල ඇට කූඩුවනුයි මේ අස්තිවල නම් අවශ්‍ය නැහැ. මෙන්න මෙතන තියෙන අස්තියනුයි අපේ හදවත ආරක්ෂා වෙලා පවතින. එතකොට හයියෙන් පාරක් එහෙම පොඩ්ඩක් වැදුනට ප්‍රශ්නයක් නැහැ. හදවතට හානි වෙන්නේ නැහැ. මොකද මේ පීඩනය සහ කම්පනය මේ අස්ති වලින් දරා ගන්නවා. තේරුණාද? හරි. ඉතින් මගේ පුතාලා හදවත කොයි වගේ? දැන් අපේ හදවතේ වැඩේ මොකද්ද? රුධිරය පොම්ප කරන එකනේ. රුධිරය කියන්නේ දියරය. එහෙනම් මේ වතුර වගේ දියර జాතියක් තමයි හදවතින් පොම්ප කරන්නේ. ඉතින් හදවත නිකම්මද ලේ පොම්ප කරන්නේ නැහැ. එයා වැඩ දෙකක් කරනවා. මොකද්ද? ඇඟේ ඇතුලේ පාවිච්චි කරපු ලේ ටික එකතු කරගන්නවා. මොකද්ද එයාගේ පළවෙනි වැඩේ? ඇඟ ඇතුලේ භාවිතා කරපු රුධිරය ටික එකතු කරගන්න. ඒ ටික එකතු කරගෙන පුතේ මෙයා පිරිසිදුත් කරනවා. කොහොමද පිරිසිදු කරන්නේ? දැන් පාවිච්චි කරපු රුධිරය කියන්නේ මයි පුතාලා පුංචි කාලේ ඉඳන් දන්නවා අපි මේ හුස්ම ගන්නේ ඔක්සිජන් වායුව ගන්න. එතකොට අපේ ඇඟේ සෛලවලට ශක්තිය නිපදවන්න ඔක්සිජන් වායුව ඕන. එතකොට පෙනහළු වලින් හුස්ම කරගෙන ඇඟට උරා ගන්න ඔක්සිජන් ටික පුතේ රුධිරයට තමයි යන්නේ. ඉතින් රුධිරය ඔස්සේ මේ ගෙනියන ඔක්සිජන් ටික ඇඟේ සෛලවලට දෙනවා. අපි දමු අපේ ඔළුව කියලා. මගේ ඔළුවට ඔන්න දැන් මං හුස්ම ගන්නකොට ඔක්සිජන් ටික ගිහිල්ලා රුධිරය ලේ වලින් මගේ ඔළුවට ගෙනියන. ඔළුවේදී ඔය ඔක්සිජන් ටික පාවිච්චි කරනවා. පාවිච්චි කරලා අපිට අවශ්‍ය නැති කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවනවා. අපිට අවශ්‍ය ඔක්සිජන් අපි පාවිච්චි කරන්නේ ඔක්සිජන් පාවිච්චි කරාම පුතේ අපේ ඇඟ ඇතුලේ අපිට අවශ්‍ය නැති අපිට අනවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් නිපද වෙනවා. කාබන් ඩයොක්සයිඩ් නිපද වෙලා ඔක්සිජන් අඩු වෙච්ච රුධිරයට තමයි පුතේ කියන්නේ අපි අපිරිසිදුයි. දැන් අපිරිසිදු කියන්නේ මේක මේ ජරා වෙලා නෙමෙයි. ඒ රුධිරයේ ඔක්සිජන් ටික අඩුයි. ඇයි? මොළයට දැන් හිතන්නකෝ මගේ ඔළුව. ඔළුවට ගියාට පස්සේ ඔපේ ඔළුවේ තියෙන සෛල වලින් ඔක්සිජන් ටික උරාගෙන අර එයා හදපු කාබන් ඩයොක්සයිඩ් ටික රුධිරයට දෙනවා. දැන් මේ රුධිරයේ ඔක්සිජන් අඩුයි කාබන් ඩයොක්සයිඩ් වැඩි. එතකොට කියනවා අපිරිසිදුයි. ආන්ගේ අපිරිසිදු රුධිරය මුළු ඇඟෙන්ම හදවතට එකතු කරනවා. ඊට පස්සේ මොකද එයා කරන්නේ? ආන්ගේ එකතු කරගත්ත රුධිරය ටික පුතේ යවනවා පෙනහල්ලට. දැන් ඒක කරන්නේ හදවතින්. මොකද හදවත කරන්නේ? ඇඟ පුරා තියෙන අපිරිසිදු රුධිරය එකතු කරගන්නවා පළවෙනි වැඩේ. දෙවෙනි වැඩේ මොකද්ද? පෙනහල්ලට යවනවා. අපිරිසිදු රුධිරය පෙනහල්ලට යවනවා. යවලා පිරිසිදු කරගෙන ආය ගෙන්න ගන්නේ හදවතට. පෙනහල්ලේදී පිරිසිදු වෙන රුධිරය දැන් පෙනහල්ලේ මොකද වෙන්නේ? අපේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික පෙනහල්ලේ අර වාතයට ගිහිල්ලා ඔක්සිජන් ටික උරා ගන්නවා. එහෙනම් පිරිසිදු කරපු රුධිරය ආයෙ හදවතට ගෙනවා. ගෙනල්ලා ආයෙම පුතේ මුළු ඇඟ පුරාම බෙදා හරිනවා. ඔන්න එහෙනම් හදවතින් වැඩ කෑලි 4ක් වෙනවා. මොකද්ද? පළවෙනි එක ඇඟ පුරාම තියෙන අපිරිසිදු රුධිරය එකතු කරගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිරිසිදු රුධිරය පිරිසිදු කරන්න ඕනේ. මොකද පුතේ? අපිරිසිදු රුධිරයම ඇඟේ යවලා වැඩක් නැහැනේ. අපිරිසිදු රුධිරය යවනවා පෙනහල්ලට. පෙනහල්ලේදී පිරිසිදු කරගත්ත ටික ආය ගේනවා හදවතට. ඊළඟට මොකද කරන්නේ? පිරිසිදු කරගත්ත ටික මුළු ඇඟ පුරාම බෙදා හරිනවා. ඔන්න හදවත කෑලි 4ක්. විශේෂ කාර්ය 4ක් කරනවා. ඉතින් පුතේ ඔය කාර්ය 4ේදී එක එක જાතියේ රුධිරය තැන් තැන් වලින් එකතු කරගන්නවානේ. ඒ නිසා අපේ හදවතේ පුතේ ඔය රුධිරය එකතු කරගන්න කුටි 4ක්.
කුටි කියන්නේ කාමර 4ක් වගේ එකක් තියෙනවා. දැන් අපේ හදවත ගත්තම ඔයාලා හાર્ට් එකක් අදින්න කිව්වම මොකක්ද අදින්නේ? දැන් ඉංග්‍රීසියෙන් හදවතට හાર્ට් කියලානේ කියන්නේ. අපි හાર્ට් එකක් අදින්න කිව්වම මෙන්න මෙහෙම ලස්සනට හાર્ට් එකක් අදිනවා. දැන් අපේ හදවත ඔය වගේද? නෑ. අපේ හදවත මේ වගේ නෙමෙයි. එයා ටිකක් වෙනස්. ඔය හැඩයට වඩා වෙනස්. ටිකක් ඕන් ඔය වගේ හැඩයක් තමයි පුතේ නිකන් අඹ ගෙඩියක් වගේ පොඩි හැඩයක් තමයි අපේ හදවතට තියෙන්නේ. ඉතින් අපි මේ හදවතේ පුතේ මං කිව්වේ කුටි 4ක් කාමර 4ක් තියෙනවා. හිතන්න තට්ටු දෙකේ ගයක් වගේ. මේක එක තට්ටුවක්. මේ පළවෙනි තට්ටුව මේ දෙවෙනි තට්ටුව. උඩ තියෙන තට්ටුවට අපි කියනවා පුතේ උඩ තියෙන තට්ටුවේ නම කර්ණිකා, යට තට්ටුවල නම කෝෂිකා. උඩ තට්ටුවට කර්ණිකා කියනවා, යට තට්ටුවට කෝෂිකා කියනවා. එතකොට මේ තට්ටු දෙකම පුතේ මැදෙන් බෙදලා තියෙන්නේ. තට්ටු දෙකම කාමර දෙකක් ඕන් ඔය විදිහට මැදින් බෙදලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් පුතේ මේක නම් කරන ලේසිම විදිහ තමයි දැන් හොඳට අහගන්න මෙන්න මේවා නම් කරන විදිහ බලන්න. උඩ තට්ටුවට කර්ණිකා, යට තට්ටුවට කෝෂිකා කියලා කියයි. එතකොට දැන් ඔයාලට දැක්ක ගමන් දැන් වම දකුණ හිතන්නකෝ. මට දැක්ක ගමන් හිතෙනවා මේක දකුණු පැත්තේ මේවා වම් පැත්තේ. ඒ වුණාට එහෙම නෙමෙයි අපි හදවත ලකුණු කරන්නේ. හදවත ලකුණු කරන්නේ මෙහිම ඉන්නකොට අපිට මේ තියෙන වම දකුණ නෙමෙයි. මෙන්න මෙහෙම ඉන්නකොට නිකන් අපේ හදවත පොතේ ඇලෙව්වම දැන් මගේ හදවත ගලවලා මම බෝඩ් එකේ ඇලෙව්වම මගේ වම දකුණ අනුව තමයි හදවත ලකුණු කරන්නේ. දැන් මේ බලන්න. දැන් මගේ මං මේ ලියන අත මම බත් කන අත දකුණ මේක දකුණ. එතකොට හදවත මේ පැත්තනේ මගේ දකුණ. මේ පැත්ත දකුණ මේ පැත්ත වම. තේරුණාද? මගේ හදවත බෝඩ් එකේ ඇලෙව්වොත් මෙහෙම ඉද්දී දකුණු අත පැත්තනේ. දකුණු අත පැත්තේ කෑලි දකුණ මේ පැත්ත වම. එහෙනම් හදවතේ මගේ මේ පැත්ත දකුණ right මේ පැත්ත වම. තේරුණාද වම දකුණ ගත්ත විදිය? මෙහෙම බලන් ඉද්දි වම දකුණ නෙමෙයි. ඔයාගේ හදවත ගලවලා පොතේ ඇලෙව්වම ඔයාට එන වම දකුණ. එහෙනම් පුතේ උඩ කාමර අපි කර්ණිකා කියවනේ. එහෙනම් මේ පැත්ත එකට කියනවා මම දකුණු කර්ණිකාව. දැක්කද නම දාපු විදිහ? මෙයා දකුණු කර්ණිකාව. මෙයා වම් පැත්තේනේ. එයාට කියනවා වම් කර්ණිකාව කියලා. මෙයාට කියනවා වම් කර්ණිකාව. ඔන්න උඩ කාමර දෙක නම් කරා. දකුණු කර්ණිකාවයි වම් කර්ණිකාවයි. යට කට්ටිය කවුද කිව්වේ? කෝෂිකා. එහෙනම් මෙයා මොන කෝෂිකාවද? මෙයා පුතේ දකුණු කෝෂිකාව. මෙයා දකුණු කෝෂිකාව. එහෙනම් මෙයා මොන කෝෂිකාවද? එයාට අපි කියනවා වම් කෝෂිකාව. මෙයාට කියනවා වම් කෝෂිකාව කියලා. right. දැම්ම පන්තියේ වෙලාවේ මතක තියාගමු. right. මේක පිළිවෙලට මතක තියාන් යන්න ඕනේ. නැත්නම් මගට ගියාට පස්සේ පැටලෙනවා. right. අපේ හදවතේ කුටීර 4යි. කුටීර 4යි. වමයි දකුණයි අපි තෝරගන්නවා. උඩේ තියෙන කාමර කර්ණිකා කියනවා, යට තියෙන කාමර කෝෂිකා. දැන් මතක තියාගන්න. උඩ කාමර කර්ණිකා, යට කය ගහලා කියන්න පුතේ. දැන් මගේ පුතාලා ඔයාලා මේ ඔහේ කම්බුලට අත තියාගෙන කම්බුලට මෙහෙම ජැක් එකක් ගහගෙන මොනවාද ටීචර් උගන්වන්නේ වගේ වෙන මනෝලෝකවල ඉන්න එපා. right? පන්තිය වෙලාවේ පුතේ මේක පැය දෙකමාරක් දෙකන්නේ තියෙන්නේ. මේ වෙලාව හරියට පුතාලා පන්තියේ වැඩේ අහගෙන පන්තියේ වෙලාවේ මතක තියාගත්තම ආය වෙනම ටයිම් එකක් දාගෙන ඔයාට පාඩම් කරන්න ඕනේ නැහනේ. ඇයි? ඔයා පන්තියේ වෙලාවේ මතක තියාගත්තා. එතකොට ඔයාට ඒ වෙලාවේ ටීවී බලන්න හරි, ගෙදර කට්ටියක කතා කරන්න හරි, සෙල්ලම් කරන්න හරි, වෙන මොනාට හරි වෙලාව ඉතිරි. නැත්තම් ඔයාලා මොකද කරන්නේ? වැඩ වවා ගන්නවා. පන්තියේ වෙලාව ඉගෙන ගන්නෙත් නැහැ. පාඩම් කරන වෙලාවෙත් භාගෙට පාඩම් කරන්නේ. ඊට පස්සේ විභාගෙට ගිහිල්ලත් ලකුණු අඩු වෙනවා. ඒ නිසා හොඳ දරුවෝ වගේ මං මේවා අහනකොට මාත් එක්ක කියවන්න, මාත් එක්ක පාඩම් කරගන්න. එහෙම කළා බලන්න කොච්චර ලේසිද? right. හදවත කුටීර 4යි. උඩ කුටීර උඩ කාමර වලට කියනවා කර්ණිකා. යට කාමර මොනවාද? කෑ ගහලා කියන්න ගෙදර අයට කමන්නේ.
කෝෂිකා. උඩ කර්ණිකා යට කෝෂිකා. right. ඊළඟට කාම්බර උඩ කාම්බර ගත්තම දකුණු පැත්තේ එකට කියනවා දකුණු කර්ණිකාව. වම් පැත්තේ උඩ කාම්බරයේ වම් කර්ණිකාව. දකුණු පැත්තේ යට කාම්බරයේ දකුණු කෝෂිකාව. වම් පැත්තේ යට කාම්බරයේ වම් කෝෂිකාව කියලා කියනවා. දැන් මම මෙහෙම එකක් කියන්නද? මගේ පුතාලා දැන් මේක හයියෙන් කෑ ගහලා කියනවනේ. හයියෙන් කෑ ගහලා කියනකොට ගෙදර අය හිතනවා අම්මෝ අපේ දරුවා කොච්චර හොඳයිද? මෙන්න පන්තියේ වෙලාවේ උත්තර දෙනවා පාඩම් කරනවා කියලා හරි සතුටුයි. අම්මා බයින් එකත් අඩුවේ බලන්නකෝ. වරද කියලා. අම්මා බණින එකත් අඩුවේ. මොකද අම්මට පේනවා ඔයා පන්තියේ වෙලාවේ පාඩම් කරනවා, කතා කරනවා, උත්තර දෙනවා. නේද? අම්මා බයින් එකත් අඩුවේ. දැන් ළමයිගේ තියෙන ප්‍රශ්නයන්නේ කතා කරාම කියනවා ටීචර් අම්මා බයිනවා, ටීචර් අම්මා පාඩම් කරන්නේ නැහැ කියනවා. ටීචර් ලකුණු වුණාම අඩු වුණාම අම්මා බයිනවා. ඉතින් ඔකට විසඳුම තමයි පන්තියේ වෙලාවේ හොඳට කතා කරන්න. පාඩම් කරන්න, උත්තර දෙන්න. එතකොට දෙමව්පියෝ දන්නවා ඔයාලා පාඩම් කරනවා කියලා. ඊළඟට දැන් මගේ පුතාලා දැන් මේක මේ ජල රුධිරය කියන්නේ පුතේ ද්‍රවයන්නේ අපි ගන්නවා තුවාල වුණාම අපේ ලේ ගලනවා. එතකොට දැන් මේ කාම්බර හතරට ලේ එකතු වෙනවා. දැන් මේ වමයි දකුණයි නම් මෙන්න මේ මැදින් හොඳට වෙන් වෙලා තියෙන. හොඳට බලන්න. වමයි දකුණයි මේ මැදින් හොඳට වෙන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලේ ටික එකතු වෙන්නේ මේ කුටීරයේ පිරෙන ලේයි මේ කුටීරයේ පිරෙන ලේයි පුතේ මිශ්‍ර වෙන්නේ නැහැ. තේරුණාද? වමයි දකුණේ තියෙන ලේ මිශ්‍ර වෙන්නේ නැහැ. මොකද මැදින් හොඳට මේ කාම්බර වෙන් වෙලා තියෙන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උඩයි යටයි කාම්බර හරියට මැදින් වෙන් වෙලා නැහැ. මේ මැද හිඩැස් තියෙන. මොකද පුතේ මේ හදවතේ ක්‍රියාකාරීත්වයේදී මේ උඩට එකතු වෙන ලේ ටික පහළට ගලනවා. හැම වෙලාවෙම මේ උඩ කර්ණිකාවලට එකතු වෙන ලේ ටික පහළ කෝෂිකාවලට ගලනවා. තේරුණාද? මේ කර්ණිකාවල උඩ තට්ටුවේ ඉඳන් පහළ තට්ටුවට ලේ ගලනවා. ලේ ගලන්නේ ඉතින් පුතේ මේ බිත්ති සම්පූර්ණයෙන් වැහිලා හරියට නෑනේ. හිස් තියෙන්නේ බෑ. හැබැයි මේකට පිරිච්ච ලේ ටික මෙතන තනිකර හිස් තැනක් තිබ්බොත් එහෙම පිරිච්ච ගමන් මේකට එනවා. මේක ඇතුලේ ලේ ටික තියෙන්නේ නැහැ. ඒ නිසා මේ වැතුලේ ලේ පොඩ්ඩක් රඳවලා තියාගන්න. මේ කර්ණිකා කෝෂිකා අතර දොරවල් තියෙනවා. මොනවද තියෙන්නේ? කර්ණිකා කෝෂිකා අතර දොරවල් තියෙනවා. අපි ඒවට කියන්නේ ඉතින් හදවතේ කපාට. උඩයි යටයි අතර තියෙන දොරවල් වලට පුතේ අපි කියනවා මොනවාද? කපාට. මොනවාද? කපාට. මේ දෙකේ දකුණු පැත්තේ වම් පැත්තේ පුතේ තියෙනවා ಜಾති දෙකක්. දකුණු පැත්තේ තියෙන ಜಾතියට අපි කියනවා මෙන්න මෙතන තියෙන කපාටේ දොර. ඕකට පුතේ අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටය. මේකට අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටය. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි මෙන්න මේ හරිය තියෙන කපාටය. එහෙම නැත්නම් දොරට අපි කියනවා පුතේ ද්විතුණ්ඩ කපාටය. ඇයි මෙයා 3 මෙයා ද්වි උනේ? දැන් මෙහෙම මතක තියාගන්න හරි ලේසි. දකුණු කියනකොට අකුරු 3යිනේ. දකුණු අකුරු 3යි. ත්‍රිතුණ්ඩ කපාටය. 3ට ඉංග්‍රීසියෙන් කියන්නේ 3. එහෙනම් දකුණු පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටය. වම කියනකොට අකුරු 2යි. එහෙනම් වම් පැත්තේ තියෙනවා ද්විතුණ්ඩ කපාටය. හරි. ඔන්න ආයෙත් මුලට එමු. හදවතේ කියන්න කුටීර කීයද? කෑ ගහලා කියන්න ගෙදර. කුටීර 4යි. උඩින් තියෙන කුටීර මොනවාද? කර්ණිකා. යට තියෙන ඒවා මොනවාද? කෝෂිකා. දකුණු වම කියලා නම් කරාම ඔන්න දකුණු කර්ණිකාවයි වම් කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි වම් කෝෂිකාවයි කිය. වමයි දකුණයි මැදින් හොදට බෙදිලා තියෙන්නේ. ඒ වගේ මික්ස් වෙන්නේ නැහැ. හැබැයි දකුණු කර්ණිකාවයි කෝෂිකයි උඩයි යටයි තට්ටු දෙකේ ලේ මික්ස් වෙන්න පුළුවන්. මොකද මැද හිඩසක් තියෙනවා. ඒකට මේ වගේ දොරවල් එහෙම නැත්නම් කපාට තියෙනවා. දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර තියෙන කපාට මොකද්ද? දකුණු අකුරු 3යි
3 මේකේ තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය. වමේ වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙන කපාටේ වම කියද්දී අකුරු දෙකයි එහෙනම් තියෙනවා මෙතන ද්විතුණ්ඩ කපාටය. right? ඔන්න තියෙනවා ද්විතුණ්ඩ කපාටය. ඊළඟට මගේ පුතේ බලන්න දැන් මං කියවනේ අපේ හදවතට අපේ ඇඟේ තියෙන අපිරිසිදු රුධිරය එකතු කරගන්නවා. ඊළඟට පෙනහළු වලට යවලා පිරිසිදු කරලා ආයෙ ගෙනල්ලා ඇඟ පුරා බෙදෙන ඔන්න ඔය කාර්ය 4. මුලින්ම පුතේ ඇඟේ අපිරිසිදු ලේ ටික එකතු කරගන්න ඕන. මොකද්ද කරන්නේ? ඇඟේ අපිරිසිදු ලේ ටික එකතු කරගන්න ඕන. ඇඟේ අපිරිසිදු ලේ ටික එකතු කරගන්න වැඩේ බාර වෙලා ඉන්නේ අපේ දකුණු කර්ණිකාව. අපිරිසිදු රුධිරය එකතු කරගන්න වැඩේ බාර වෙලා ඉන්නේ පුතේ අපේ දකුණු කර්ණිකාව. එතකොට දැන් අපේ හදවත තියෙනවානේ. හදවතට උඩයි හදවතට යටයි. හදවතින් උඩ තියෙන අවයව මොනවාද? අපේ හදවත මෙතන නම් හදවතට උඩ තියෙනවා අපේ බෙල්ල, ඊට පස්සේ කට, නහය, කන්, මොලේ. ඕන් ඔය හදවතට උඩින් තියෙන අවයව වලින් එකතු කරගන්න අපිරිසිදු රුධිරය පුතේ හදවතට ගේන්නේ උත්තර මහා ශිරාව. එහෙම නැත්නම් අපි කියනවා පුතේ ඒකට අපර මහා ශිරාව, උත්තර මහා ශිරාව කියලා මතක තියාගන්නකෝ. හදවතට උඩින්. හදවතට උඩේ තියෙන අවයව වලින් අපි හිතමු මොලේ. මොලේ තියෙන්නේ හදවතට උඩින්. මෙන්න මේ මොලේ තියෙන අවයව වලින් උඩ තියෙන අවයව වලින් එකතු කරගන්න රුධිරය පුතේ ගේනවා අදර මහා ශිරාව ඔස්සේ හදවතට. කොහෙටද ගේන්නේ හදවතේ? දකුණු කර්ණිකාව. ඕන්නෝම අදර මහා ශිරාව ඇවිල්ලා දකුණු කර්ණිකාවට පුතේ විවෘත වෙනවා. එතකොට මේ හරිය සිදුරක් තියෙනවා. එතකොට මේක ඔස්සේ රුධිරය ගලාගෙන එනවා. එතකොට උඩ තියෙන අවයව වලින් එන්නේ උත්තර මහා ශිරාව. උඩනේ. උත්තර මහා ශිරාව ඔස්සේ ගේනවා. හදවතට උඩ උත්තර මහා ශිරාව. එතකොට හදවතට පහළ ඒවා මොනවාද හදවතට පහළ තියෙන්නේ? අපේ ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා. වකුගඩු තියෙනවා. ආය කකුල් තියෙනවා. මුත්‍රාශය ඕවා ටික තියෙනවා. ආන්න ඒ අවයව වලින් එකතු කරගන්න රුධිරය පහළ ඉඳන් උඩට ගේනවා. කොහෙන්ද ගේන්නේ? පහළ ඉඳන් උඩට ගේනවා පුතේ අදර මහා ශිරාව ඔස්සේ. පහළ අවයව වලින් එකතු කරගන්න රුධිරය අදර මහා ශිරාව ඔස්සේ මම මේ ටිකම කන්නනේ. අදර මහා ශිරාව ඔස්සේ අපේ දකුණු කර්ණිකාවට ගේන. ඔන්නෝම අදර මහා ශිරාව එකතු වෙනවා කියලා හිතන්නකෝ. අදර මහා ශිරාව. ඔන්න හදවතේ පළවෙනි වැඩේ ඉවරයි. මොකද්ද පළවෙනි වැඩේ? ඇඟේ තියෙන අපිරිසිදු ලේ එකතු කරා. මොකකින්ද එකතු කරන් ගෙනාවේ? උත්තර මහා ශිරාවයි අදර මහා ශිරාවයි. මට මතක තියාගන්න. ඇඟේ අපිරිසිදු රුධිරය හදවතට ඉහළ අවයව උත්තර මහා ශිරාවෙනුයි හදවතට පහළ අවයව අදර මහා ශිරාවෙනුයි ගෙනල්ලා කොහෙටද ගෙනාවේ? දකුණු කර්ණිකාවට. එහෙනම් ඔන්න පුතේ දකුණු කර්ණිකාවේ වැඩේ තමයි අපේ ඇඟේ තියෙන අපිරිසිදු ලේ ටික එකතු කරගත්තා. දැන් ඊළඟ වැඩේ මොකද්ද? ඔන්න අපිරිසිදු ලේ එකතු කරගත්තානේ. දැන් මේ ලේ ටික පුතේ පෙනහල්ලට යවලා පිරිසිදු කරන්න ඕන. හරි දැන් මේක කතාව වගේ මතක තියාගන්න. දැන් මේ ලේ ටික පෙනහල්ලට යවලා පිරිසිදු කරන්න ඕන. ඒකට ලේ ටික එකතු කරගත්ත හදවතේ එකතු කරගත්ත ලේ ටික පෙනහල්ලට පොම්ප කරන්න ඕන. දැන් මෙයාට පුතේ එකතු කරගන්නයි එක සෑරේම පොම්ප කරන්නයි දෙකක් කරන්න බෑ. එක්ක එකතු කරනවා එක්ක පොම්ප කරනවා. දැන් මෙයා එකතු කරගත්තානේ. පොම්ප කරන වැඩේ පෙනහල්ලට කරන්නේ පුතේ අපේ දකුණු කෝෂිකාව. පොම්ප කරන වැඩේ කරන්නේ දකුණු කෝෂිකාව. කොහොමද මේ වැඩේ වෙන්නේ? ඒ වැඩේ වෙන්නේ මෙන්න මෙහිමයි. මෙතන අපි කියවනේ අර දොර කපාට තියෙනවා. මේක පිරුණම මෙන්න මේ දොර මේ කපාට ඇරිලා මේතන තියෙන ලේ ටික එනවා පුතේ දකුණු කෝෂිකාවට. මොකද වෙන්නේ? මෙතන පිරිච්ච අපිරිසිදු රුධිරය
මෙතන තියෙන ත්‍රිතුණ්ඩ කපාටය ඇරිලා අපේ දකුණු කෝෂිකාවට එනවා. මොකද වෙන්නේ? දකුණු කර්ණිකාව එකතු වෙච්ච අපිරිසිදු රුධිරේ ත්‍රිතුණ්ඩ කපාටය ඇරිලා දකුණු කෝෂිකාවට එනවා. දැන් මෙතන තිබ්බ ලේ ටික පාටක් ඇඳිමු. මෙතන තිබ්බ ලේ ටික මේ කපාටේ ඇරුණා. ඔන්න දකුණු කෝෂිකාවට ඇවිල්ලා පිරු. දැන් දකුණු කෝෂිකාවෙන් පෙනහල්ලට පොම්ප කරන්න ඕන. මොකද කරන්නේ? දකුණු කෝෂිකාවෙන් පෙනහල්ලට පොම්ප කරන්න ඕන. මොකද පෙනහල්ලේදී තමයි අර රුධිරේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා ඔක්සිජන් එකතු කරන්නේ. එතකොට පුතේ මේකේ තියෙන ලේ ටික පෙනහල්ලට පොම්ප කරන්න තව මොකක් හරි වාහිනියක් ඕන. ඒකට මේ දකුණු කෝෂිකාවෙන් පුතේ පටන් ගන්නවා පුප්පුෂීය දමනිය කියලා වාහිනිය. මොකද්ද? පුප්පුෂීය දමනිය. එතකොට මෙන්න මෙයාගෙන් ආරම්භ වෙනවා පුතේ පුප්පුෂීය දමනිය කියලා එකක්. එතකොට ඕක ආරම්භ වෙනකොට දැන් මේ හදවත කපලානේ පෙන්නන්නේ. දැන් හිතන්නකෝ මෙන්න මේ හරියෙන් ආරම්භ වෙන පුප්පුෂීය දමනිය කියලා එකක්. ඕක හදවත පිටිපස්සෙන් ඇවිල්ලා ඕන්න ඔහම දෙකට බෙදෙනවා. ඇයි දෙකට බෙදෙන්නේ? පුතේ පෙනහළු දෙකක් තියෙනවානේ. එක පෙනහල්ලකට දැන් පෙනහළු දෙකක් තියේදී එකකට ලේ යවලා පිරිසුදු කරන්නේ ඇයි අපි? දෙකක් තියෙන නිසා මේ ලේ ටික පෙනහළු දෙකට බෙදලා යනවා අනේ පිරිසුදු කරලා එවන්න කියලා. එහෙනම් ඔන්න මෙතන තියෙන පුප්පුෂීය දමනිය මහා දමනිය උඩින් දෙකට බෙදිලා පෙනහළු දෙකට යනවා. හරි? ලේ පිරිසුදු කරගෙන එන්න පෙනහළු දෙකට යනවා. මේ පැත්ත දකුණනේ. දකුණු පැත්තේ තියෙන පෙනහල්ල දකුණු පෙනහල්ල, වම් පැත්තේ තියෙන පෙනහල්ල වම් පෙනහල්ල. ආය මෙමු මුලට හදවතේ කුටීර කීයද? 4යි. දැන් පාඩම් කරගන්න පුතේ නැත්තම් ඔයාලට මේක සංකීර්ණයි. හදවතේ කුටීර 4යි. ඊට පස්සේ උඩ තට්ටු ඒවා කර්ණිකා, යට තට්ටු ඒවා කෝෂිකා. උඩ තට්ටුවේ කර්ණිකා 2යි, දකුණු කර්ණිකාව වම් කර්ණිකාව. යට තට්ටුවේ දකුණු කෝෂිකාව වම් කෝෂිකාව. වමයි දකුණයි හොඳට බෙදිලා තියෙන්නේ. ඒකේ ලේ මික්ස් වෙන්නේ නැහැ. මේක හැම ලේ මික්ස් වෙන්නේ නැහැ. හැබැයි උඩයි යටයි මික්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒක වළක්වන්න මේ දෙක අතර කපාට තියෙනවා. දකුණු පැත්තේ තියෙන කපාටයට අපි කියනවා ත්‍රිතුණ්ඩ කපාටේ. වම් පැත්තේ මේ දෙක මික්ස් වෙන්න වළක්වන්න තියෙන එකට කියනවා ද්විතුණ්ඩ කපාටය. හදවතින් වැඩ 4ක් වෙනවා. මොකද්ද? අපිරිසිදු ලේ එකතු කරගන්නවා. එකතු කරගත්ත ටික පිරිසිදු කරන්න පෙනහළු වලට යවනවා. පෙනහළු වලදී පිරිසිදු කරගත්ත ඒවා ආයෙ එකතු කරනවා. පිරිසිදු කරගත්ත ටික ඇඟ පුරා බෙදෙනවා. හදවතේ පළවෙනි වැඩේ මොකද්ද? අපිරිසිදු ලේ එකතු කරගන්න. කවුද ඒක කරන්නේ? දකුණු කර්ණිකාව. මොකෙන්ද ලේ ටික එන්නේ දකුණු කර්ණිකාවට? හදවතින් උඩ අවයව උත්තර මහා ශිරාවෙන් එනවා. හදවතට යට අවයව වල රුධිරය අදර මහා ශිරාව ඔස්සේ කර්ණිකාවලට එනවා. එහෙම ගෙනල්ලා මේක පිරුණට පස්සේ ත්‍රිතුණ්ඩ කපාටය ඇරිලා දකුණු කෝෂිකාවට අපිරිසිදු ලේ පෙරෙනවා. දකුණු කෝෂිකාවට අපිරිසිදු ලේ ටික එකතු වෙනවා. දැන් මොකද හදවතේ දෙවෙනි වැඩේ? පෙනහළු වලට ලේ යවලා පිරිසිදු කරන්න ඕන. ඒ වැඩේ බාර වෙලා ඉන්නේ දකුණු කෝෂිකාවට. එතකොට මෙයා කරන්නේ අපිරිසිදු ලේ ටික පෙනහල්ලට පොම්ප කරනවා. ආන්ගේ අපිරිසිදු රුධිරය පෙනහල්ලට පොම්ප කරන්න දකුණු කෝෂිකාවෙන් පටන් ගන්නවා මොකද්ද? පුප්පුෂීය මහා දමනිය. පුප්පුෂීය මහා දමනිය ආරම්භ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පුප්පුෂීය දමනිය මොකද වෙන්නේ පුතේ? පුප්පුෂීය දමනිය දෙකට බෙදෙනවා. ඇයි? පෙනහළු දෙකයිනේ. දකුණු පෙනහැල්ලට දකුණු පුප්පුෂීය දමනිය, වම් පෙනහැල්ලට වම් පුප්පුෂීය දමනිය යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? පෙනහල්ලට ඔන්න මේ ලේ ටික ආවා. ඕම ඇවිල්ලා පෙනහල්ලට එන. දැන් පුතේ මෙතන මෙන්න මේ හරි එක් කපාටයක් තියෙනවා.
මේකට ලේ පිරෙන ගානට මේකින් යවන්නේ. මෙන්න මෙතන කපාටයක් තියෙනවා. මේ පුපුෂීය දමනිය ආරම්භ වෙන තැන කපාටයක් තියෙනවා. ඒකට අපි කියනවා අඩසඳ කපාටයක්. අඩසඳ කපාටයක් තියෙනවා. දැන් මේක තියෙන්න හේතුව මේක ඇතුළට දැන් අපි යවනවානේ පුතේ ලේ ටික. ඔය නලේ ඇතුළට යවනවා බටේ අස්සට. යවනකොට ඔය ලේ ටික ආය ගලාගෙන මේ කෝෂිකාවට එන්නේ නැති වෙන්න තමයි මේ අඩසඳ කපාට තියෙන්නේ. දැන් මේක උඩටනේ යවන්නේ හිතන්නකෝ. අපේ හදවතේ ඉඳන් මේ උඩ අතට පෙනහළු වලට යවනවා. ඉතින් උඩට යවන එක ආය පහළට එන්න පුළුවන් ලේ මේ ද්‍රවයක්නේ ගලාගෙන එන්න පුළුවන්. ආන් ඒක වළක්වන්න මෙන්න මේ පුපුෂීය දමනිය පටන් ගන්න තැන තියෙනවා අඩසඳ කපාට. ඒ කපාට තියෙන නිසා මේක ඇතුළට ලේ ගියාට පස්සේ ආය පහළට ගලාගෙන එන්නේ නැහැ. ඕම ආපු ලේ ටික පෙනහළු දෙකට ගියා. පෙනහළු වලදී මොකද වෙන්නේ? ඔක්සිජන් උරා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. මොකද වෙන්නේ? ඔක්සිජන් උරා ගන්නවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. දැන් ඔන්න ලේ පිරිසුදු කරා. ඊට පස්සේ මොකද්ද වැඩේ? දැන් මේ යන පාරේ ආය ගේන්න බෑ. මොකද මේකෙන් දිගටම ලේ එවනවා. ඒ නිසා වෙන පාරක් ඕන. එතකොට අර පිරිසිදු කරගත්ත ලේ ටික එකතු කරගන්න වැඩේ බාර වෙලා ඉන්නේ වම් කර්ණිකාව. පෙනාලු වල පිරිසිදු කරගත්ත ලේ ආයේ එකතු කරගන්න වැඩේ බාර වෙන්නේ ඉන්චාර්ජ් වෙලා ඉන්නේ වම් කර්ණිකාව. දැන් පෙනහළු වලින් පුතේ එකතු කරගන්න ඒවා වම් කර්ණිකාවට එනවා. ඒකෙන්නේ මෙන්න මෙහෙමයි. මේ පෙනහළු වලින් එක පෙනහල්ලකින් පුතේ නාලිකා දෙකයි. මෙයාගෙන් දෙකයි මෙයාගෙන් දෙකයි. ඔක්කොම පුතේ බට හතරකින්. බට හතරකින් මෙන්න මේ වම් කර්ණිකාවට ගේනවා. එක පෙනහල්ලකින් දෙක ගානේ පෙනහළු දෙකෙන් බට හතරක් වම් කර්ණිකාවට විවෘත වෙනවා. ඉතින් ඕවට පුතේ අපි කියනවා පුප්පුෂීය ශිරා. පෙනහල්ලට ගෙනිච්චේ පුප්පුෂීය දමනියෙන් පෙනහල්ලේ ඉඳන් එන්නේ පුප්පුෂීය ශිරාව. ඔන්න බලන්න. පෙනහල්ලට යන්නේ පුප්පුෂීය දමනිය, හදවතට ආය එන්නේ පුප්පුෂීය ශිරා. දරුවෝ කොහොමද ඒක පැටලෙන්නේ නැතුව හිතාගන්නේ? හදවතට ලේ ගේන ඒවා. හදවතට ලේ ගේන ඒවා ශිරා, හදවතෙන් එළියට යන ඒවා දමනි. මොකද? හදවතට ලේ ගේන ඒවා ශිරා, හදවතෙන් එළියට ලේ යවන බටවලට කියන්නේ දමනි. ආය හදවතට ලේ ගේන්නේ ශිරා, හදවතෙන් එළියට යවන බටවලට කියන්නේ දමනි. ඒකනේ පුතේ මෙතන මෙයා උත්තර මහ ශිරාව අදර මහ ශිරාව කියෝයි. හදවතට ලේ ගේන්නේ ආයව ශිරා. මෙයා හදවතෙන් එළියට යවන්නේ. හදවතෙන් එළියට යවන ඒවට කියනවා දමනි. පෙනහල්ලේ ඉඳන් හදවතට ගේනවා. හදවතට ගේන ඒවා ශිරා. හදවතේ ඉඳන් පෙනහළු වලට ගියේ පුපුෂීය දමනියෙන් පෙනහල්ලේ ඉඳන් හදවතට ගේන්නේ පුපුෂීය ශිරාවලි. එහෙනම් එක පෙනහල්ලකින් දෙක ගානේ පෙනහැලි හතරෙන් පුතේ පුපුෂීය ශිරා හතරක්. පුප්පුෂීය ශිරා. පුප්පුෂීය ශිරා හතරකින් හදවතට රුධිරය ගෙන. පුප්පුෂීය ශිරා හතරකින් හදවතට රුධිරය ගෙන. ලේ ටික ගෙනල්ලා දැන් වම් කර්ණිකාවේ පිරෙනවා. ලේ ටික දැන් ඔන්න දැන් පිරිසිදු ලේ වම් කර්ණිකාවේ බෙදෙනවා. මේ ලේ ටික ඊළඟ වැඩේ මොකක්ද හදවතේ? ඔන්න වැඩ තුනක් හරි. මොනවාද වැඩ තුන? අපිරිසිදු ලේ එකතු කරගත්තා. දකුණු කර්ණිකාව. අපිරිසිදු ලේ ටික පෙනහල්ලට යවුවා පිරිසිදු කරන්න. කවුද? දකුණු කෝෂිකාව. පිරිසිදු කරගත්ත ලේ පෙනහළු වල ඉඳන් එන ටික එකතු කරගත්තා. කවුද? වම් කර්ණිකාව. අවසාන වැඩේ ඇඟ පුරා පිරිසිදු ලේ බෙදෙන එක. ඒක ඉන්චාර්ජ් බාර වෙලා ඉන්නේ වම් කෝෂිකාව. ඉතින් පුතේ මේකට එකතු වෙන පිරිසිදු රුධිරය ටික මෙන්න මෙතන ද්විතුණ්ඩ කපාටය ඇරිලා වම් කෝෂිකාවට එකතු වෙනවා. ද්විතුණ්ඩ කපාටය ඇරුණා වම් කෝෂිකාවට එකතු වෙනවා.
වම් කෝෂිකාවට එකතුනාට පස්සේ වම් කෝෂිකාවෙන් තමා පුතේ අපේ ඇඟ පුරාම මොළයටද කකුලටද උඩටයි යටටයි හිසේ ඉඳන් පාදාන්තය දක්වා තියෙන අවයවවලට රුධිරය පිරිසිදු රුධිරය සප්ලයි කරන්නේ අපේ වම් කෝෂිකාවේ. ඒකට පුතේ දැන් මේකෙන් රුධිරය මේකට පිරෙනවා වම් කෝෂිකාවෙන් පුතේ පටන් ගන්නවා අපේ ඇඟේ තියෙන ප්‍රධානතම ධමනිය. එයා තමයි ලොකුම එක්කෙනා. එයාට අපි කියනවා සංස්ථානික මහා ධමනිය. කවුද? සංස්ථානික මහා ධමනිය. එහෙනම් ඔන්න අපේ වම් කෝෂිකාවෙන් ආරම්භ වෙනවා මෙන්න මේ හරියෙන් සංස්ථානික මහා ධමනිය. එයා තමා ලොකු. ඇවිල්ලා පුතේ මම මේ කැල්ලම කන්නම්. ඕන් ඔහම ඇවිල්ලා පුතේ ආ ඔන්න ඔහම පහළට නැමිලා යනවා ධමනිය. ඕන් ඔහම ඇවිල්ලා පහළට නැමිලා යනවා. එතකොට ඔළුවේ උඩ පැත්තට ගෙනියන ඒවට ඔන්න ඔහම නාලිකා බෙදිලා ඔහම රුධිරය ඇඟ පුරා ගෙනියන. එතකොට පහළට ඇවිල්ලා මේ හැරියෙන් අත්වලට බෙදෙනවා. ඔහම පහළට ඇවිල්ලා කකුල් දෙකට බෙදිලා යනවා. ඕන් ඔහම ඇඟ පුරා බෙදි යනවා අපේ සංස්ථානික මහා ධමනිය. right? එතකොට සංස්ථානික ධමනිය මහා ධමනිය. මහා කියන්නේ එයා තමයි අපේ ඇඟේ තියෙන ලොකුම ධමනිය. සංස්ථානික මහා ධමනියේ මුළු ඇඟ පුරාම රුධිරය බෙදෙනවා. right? සංස්ථානික ධමනිය ඇඟ පුරාම රුධිරය බෙදෙනවා. ඉතින් මේ සංස්ථානික ධමනිය පටන් ගන්න තැන වම් කෝෂිකාවෙන් සංස්ථානික ධමනිය පටන් ගන්න තැන ඕන් ඔතන තියෙනවා පුතේ කපාටයක්. මෙතන වගේමයි එතන තියෙන්නේ අඩසඳ කපාටය. එතනත් අඩසඳ කපාටයක් තියෙනවා. ඔන්න හදවතේ වැඩේ එච්චරයි. තේරෙනවද? හදවතේ වැඩේ එච්චරයි පුතේ. ඔය වැඩ හතර තමයි හදවත කරන්නේ. අපිරිසිදු ලේ එකතු කරා, පෙනහල්ලට යවුවා පිරිසිදු කරා, ආයෙ එකතු කරගත්තා, පිරිසිදු ටික ඇඟ පුරා ගෙනිච්චා. ආයෙ අපිරිසිදු ටික එකතු වෙලා මෙයාට එනවා. ඕක පුතේ රවුමට නිතරම සිද්ධ වෙනවා. දැන් අපේ ඇඟ ගැහෙනවනේ හදවත තියලා බලන්න. දැන් ඔයාලට හදවත ගැහෙන සද්දය ඇහිලා ඇති බය වුණා නේ? හදිසි උනාට හරි බය වුණාම හොල්මනක් එහෙම දැක්කම දැන් රෑ කළුවරේ ඔයාලා එලිපාලියට යන්න බයයි. ඇයි? හොල්මන් ඉන්නවා කියලා. හදිසි මොකක් හරි හෙලවෙනවා දැක්ක ගමන් බය වෙන බයවිල්ලට පුතාලට ඇහිලා නැද්ද ඔයාගේම හදවත ගැහෙනවා? දැනෙලා නැද්ද? දැනෙනවනේ. දැන් ඔය හදවත ලබ් ඩබ් කියලා ඉන්නේ. ඇයි ඒ? පුතේ ඔය හදවත ඔහම රිද්මයකට ගැහෙන්නේ. ලබ් ඩබ් එහෙම තාලයක් නැතුවද නෑ. තාලෙට ගැහෙන්නේ. බය වුණාම තාලෙ මොකද වෙන්නේ? ලබ් ඩබ් වැඩි වෙනවා. ඇයි ඒ? බය වුණාම වැඩි වෙන්නේ. පුතේ අපි බය වුණාම අපේ ඇඟේ සෛලවලට ඔක්සිජන් ගොඩාක් ඕන. මොකද හිතන්නකෝ දැන් බල්ලෙක් පිස්සු බල්ලෙක්. ඔහම යනකොට පිස්සු බල්ලෙක් ඉන්නවා. මොකද්ද අපි ඒක දැක්ක ගමන් කරන්නේ? අනිත් පැත්ත හැරිලා දුවන්න. එකපාර දුවන්න විශාල ශක්තියක් ඕන. එතකොට මොකද වෙන්නේ? අරක සතා දැක්ක ගමන් අපි බය වෙනවා. මොලෙන් කියනවා හදවතට දෙයියනේ පිස්සු බල්ලේ වේගෙන් දුවන්න ඕන, ශක්තිය වැඩිපුර දෙන්න ඕන, හදවතට අග්ගාලා ලේ පොම්ප කරන්න කියලා. එතකොට මොකද වෙන්නේ? හදවත පුතේ නෝමල් ස්පීඩ් එක නෙමෙයි වේගෙන් වැඩ කරලා වැඩිපුර ලේ යවනවා. එතකොට තේරිලා නැද්ද? අපි හයියෙන් හුස්ම ගන්නවා ඇයි? අර හදවතත් වැඩිපුර ලේ යවනකොට පෙනහල්ලා වැඩිපුර ඔක්සිජන් දෙන්න ඕන ඒ වේගෙට. හදවත ඉල්ලන වේගෙට ඔක්සිජන් ටික දීලා පිරිසිදු කරන්න ඕන. හුස්ම ගන්න වේගෙත් වැඩි වෙනවා, හදවත ගැහෙන වේගෙත් වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇඟේ සෛල වලට වැඩිපුර ඔක්සිජන් හම්බ වෙනවා, වේගෙන් දුවන්න පුළුවන්. උනේ නැත්තම් සාමාන්‍ය විදිහෙන් නම් බල්ලා දැක්කම බය හිතෙන්නේ නැහැ. ඔන්න බල්ලා කන්න එනවා. ඔහේ හැරිලා දුවන්න යනවා. ඇඟේ සෛල වලට ශක්තිය මදි එකපාර ශරණයෙන් දුවන්න. හරි එහෙම නැහනේ. එතකොට අපේ හදවත ගැහෙන්නේ පුතේ රිද්මයකට. අපි කියනවා සාමාන්‍යයෙන් 72 වාරයක් විතර විනාඩියකට 72 වාරයක් විතර අපේ හදවත ගැහෙනවා. ලබ් ඩබ් කියලා අපේ හදවත ගැහෙනවා. ඉතින් බය වුණාම ඔය ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. හරි? ඕක තමයි අපේ හදවතෙන් කරන්නේ. ඊළඟට මගේ පුතේ බලන්න මේ දෙන්න කරණීත්කා දෙක කරන්නේ ලේ එකතු කරගන්න එක. ඒ නිසා ඉතින් දැන් හිතන්නකෝ අර බැලුමකට වතුර ටිකක් පිම්බුණා එකතු වුණාම පුපුරන්න බලනවනේ. දැන් මෙයා මෙහෙම පුතේ මිරිකෙනවා එහෙමනේ අපේ හදවත එහෙමයි පොම්බ කරන්නේ. මිරිකෙනවා දිගෑරෙනවා. මෙයා මිරිකෙනකොට ඔය සිලි බෑග් එකකට වතුර තියලා අපි මෙහෙම චප්ප කරලා මිරිකනකොට වතුර ටික උඩට යන්නේ. ආන් ඒ වගේ. හදවත මෙහෙම මිරිකෙනකොට
එළියට ලේ ටික යනවා. මේ දෙන්න ලේ එකතු කරනේවනේ. එතකොට මෙයාලගේ බිත්ති එච්චර ඝනකම නැහැ. තුනි. මේ දෙන්නා මෙයා පෙනහල්ලට යවනවා මෙයා ඇඟ පුරාම යනවා. එතකොට එයාලා මෙහෙම මිරිකෙනකොට පිපිරෙන්න පුළුවන් මෙයාලා වැඩිපුර මිරිකෙනවා. එතකොට පිපිරෙන්න පුළුවන්. ඒක පේශිමේ මල්ලන්නේ. එතකොට මේ පිපිරෙන එක වළක්වන්න මේ දෙන්නගේ කියන්නේ කෝෂිකාවල බිත්ති ඝනකම වැඩි මෙයාලට වඩා. කර්ණිකාවලට වඩා කෝෂිකා බිත්ති ඝනකම වැඩි. මොකද පිපිරෙන්න පුපුරන්න පුළුවන්. ඒකෙන් ආරක්ෂා වෙන්න මේ බිත්ති ගොඩක් ඝනකම්. මේ දෙන්නගෙනුත් පුතේ මේ කෝෂිකාව ලේ පොම්ප කරන්නේ ළඟට. පෙනහළු දෙක මේ හදවත දෙපැත්තේදී. එතකොට ඉතින් ළඟ දුරකටනේ එච්චර දුර නෑ. හැබැයි වම් කෝෂිකාව ඔළුවටත් යවන්න ඕන අර කකුලේ ඇඟිලි වලටත් යවන්න. පුතේ මෙයා විශාල දුරකට ලේ පොම්ප කරනවා. මෙයා පොම්ප කරන ලේ ටික ප්‍රමාණවත් නැත්තම් අපේ ඔළුවට යන්න. මොකද වෙන්නේ? අපේ ඔළුවේ සෛල මැරෙන්න පුළුවන් ඔක්සිජන් මත වෙලා. ඒතර පුතේ මෙයා විශාල ප්‍රෙෂර් එකකින් ලොකු බලයක් දාලා මෙයා ලේ පොම්ප කරන ඔළුවට යන්න ඕන. තේරුණාද? ඔළුවට ලේ ටික යවන්න ඕන. ඒ නිසා මෙයා විශාල බලයක් යොදනවා. ඒ නිසා මෙයා පුපුරන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මෙයා ළඟ යෙදෙන බලය වැඩි. ඒ නිසා වම් කෝෂිකාවේ බිත්ති ඝනකම් වෙලා තියෙනවා. වම් කෝෂිකාවේ බිත්ති ඝනකම් වෙලා තියෙනවා. අපි චුට්ටක් හදවතේ පොඩි වීඩියෝ එකක් බලමු මේක වැඩිපුර තේරුම් ගන්න. ඒක තමයි පුතේ මහන්සි වුණාම එහෙම දැනෙනවා. අපි හදවත චුට්ටක් බලලා යමු. හදවත දැන් පුතාලා අහලා තියෙනවනේ දැන් මේ තියෙන්නේ අපේ ඇත්ත හදවතක්. රයිට්? ලේ බලන්න අමාරු දරුවෝ ඉන්නවා නම් බලන්න එපා. ලේ දැක්කම කලන්තේ දානවා වගේ ඉන්න දරුවෝ බලන්න එපා. පුතේ දැන් අපි දන්නවා පුතාලා අහලා තියෙනවා මේ නිවුස් වලටත් කියනවා මොලේ මිය ගිය පුද්ගලයෝ. නේද? නිවුස් වලට කියනවා මොලේ මිය ගිය පුද්ගලයෝ. නේ? මොලේ මිය ගිය පුද්ගලයන්ට මොකද කරන්නේ? එයාලගේ අවයව දන් දෙනවා. නේද? පුතාලා අහලා ඇති නිවුස් වලට අවයව දන් දෙනවා. ඇයි පුතේ අපේ මොලේ මැරිලා හදවත වැඩ කරන්න පුළුවන්. හැබැයි හදවත වැඩ කරලා ඇඟේ අනිත් අවයව ටික වැඩ කරා කියලා තේරුමක් නැහැ. ඇයි? අපි හිතන්නේ මොලෙන් නේද? අපේ ඇඟේ හැමදේම අපි පාලනය කරන්නේ මොලෙන්. එතකොට අපේ මොලේ මැරුණට පස්සේ කියන්නේ මොලේ සෛල ටික නියුරෝන සෛල ටික මැරුණට පස්සේ හදවත වැඩ කරා කියලා වැඩක් නැහැ ජීවත් වෙලා. ඒ නිසා ඒ සමහර ඇක්සිඩන්ට් වලදී මොලේ මැරෙනවා හැබැයි හදවත වැඩ. මොලේ මැරෙනවා හදවත වැඩ. ඒ වගේ වෙලාවට ඥාතියෝන්ගේ අවසරය මත වෛද්‍යවරු පුතේ එයාගේ අවයව හොඳයි නම් තීරණය කරනවා අවයව අවශ්‍ය පුද්ගලයෝ ඉන්නවනේ විවිධ ලෙඩ රෝග නිසා. හිතන්න වකුගඩු ගොඩක් වයසට යනකොට සමහර අයගේ යම් යම් හේතු නිසා සමහර අය දුම්පානය කරලා එහෙම නැත්නම් සමහර අය වස බිව්වම වකුගඩු එහෙම නරක් වෙනවා. එතකොට වකුගඩු නරක් වෙනකොට දුම්පානය මත්පැන් පානය ඔය හේතු නිසා වකුගඩු නරක් වෙනවා. එතකොට වකුගඩු නරක් වුණාම මේ වගේ පුද්ගලයන්ට වකුගඩු බද්ධ කරන්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට අර මොලේ මිය ගිය පුද්ගලයෙක්ගේ පුතේ අවයව ටික දන් දෙන්න ඥාතීන්ගේ අවසරය ගන්නවා. ඥාතියෝ මෙතන අපේ පවුලේ එක්කෙනෙක් ඉන්නවා කවුරු හරි එයාගේ මොලේ මිය ගිහිල්ලා. අපේ අවසරය නැතුව කරන්නේ අපෙන් අවසර ගන්නවා වෛද්‍යවරු. අපෙන් අවසර අරගෙන එයාගෙන් ගන්න පුළුවන් අවයව ටික අරගෙන අර රෝගීන්ට බද්ධ කරනවා. ඊපස්සේ ඉතින් පුතේ අවයව ටික ගත්තට පස්සේ එතන ඉතින් එයා මිය යනවා කොහොමත් මැරිලානේ ඉන්නේ. හදවත වැඩ කරාට මොලේ මිය ගියා කියලා කියන්නේ කොහොමත් මැරිලා. එතකොට පුතේ මේ වගේ වෙලාවට ඉතින් අවයව ටික දන් දෙනවා පුතාලා දකින්න ඇති දැන් මීට කලින් මාස කිහිපයකට කලිනුත් ඔහොම ප්‍රවෘත්තියක් ගියා. අවයව ටික දන් දෙනවා එහෙම වුණා. ඉතින් ඒක ඒ පුද්ගලයාට පිනක් වෙන්න පුළුවන්. ඉතින් ජීවත් වෙලා හිටියා නම් ඊට වඩා දෙයක් තමයි. හැබැයි ඒ වෙලෙදිට දන් දෙනවා. දැන් මම මේ පුතාලට පෙන්වන්න යන්නේ මෙන්න ඒ විදිහට මොලේ මිය ගිය පුද්ගලයෙකුගේ හදවතක් දන් දෙන්න. දැන් හදවතක් උනත් දන් දෙන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා පුංචි කාලේ ඉපදෙනකොට හදවතේ යම් යම් ප්‍රශ්න heart problems තියෙනවා.
එහෙම තියෙන සමහර අයට හදවත බද්ධ කරන්න පුළුවන්. හැබැයි රුධිරය එහෙම ගලපන්න ඕනේ ඉස්සරහට කියලා දෙන්න. හදවතක් එහෙම බද්ධ කරන්නත් පුළුවන්. දැන්ට එච්චරට පුතේ අපේ තාක්ෂණය දියුණුයි. ඒ වගේ අවස්ථාවට හදවත ගලවලා දැන් බද්ධ කරන්න යනකොට පුතේ මෙහෙම අරගෙන මෙහෙම හදවත තියන්න පුළුවන්ද? බෑ. පුතාලා දැකලා තියෙනවද දන්නේ අර ටැමිල් ෆිල්ම් එකක් තියෙනවා. ඉස්සර කාලේ එකක්. මේ මිනිස්සයා දැන් ගෑන් ළමයා දැන් හදවත ඔපරේෂන් කරන්නේ හදවත වැඩ කරන්නේ හරි මොකක් හරි හදවතේ ලෙඩක්. දැන් ගෑන් ළමයාගේ හදවතේ ලෙඩක් මෙයා මොකද කරන්නේ හાર્ඩ්වෙයාර් වලට ගිහිල්ලා තින්ත ගන්නවා දැන් වෙන්නනවා තින්ත ගන්නවා අරව ගන්නවා මේ බඩු අරගෙන දැන් ගෙදර හදවතක් නිර්මාණය කරනවා. මේ වගේ හදවතක් ගෙදර නිර්මාණය කරලා දුවගෙන එනවා දැන් හදවත අරගෙන ඊට පස්සේ කොහොම හරි මොකක් හරි වෙලා මට හරියට මතක නෑ හදවත කොහොම වීසි වෙලා එනවා දැන් ඔය හදපු එක වීසි වෙලා එනවා ජනේලෙකින් ඇවිල්ලා දැන් අර ළමයාගේ මේම හදවත විවෘත කරලා ඇඳ උඩ ඉන්නේ ඔපරේෂන් බෙඩ් එක උඩ හදවත හරියටම ඇවිල්ලා මෙතනට වැටිලා ටක් ගාලා මේ අපේ පුප්පුෂීය දමනිද සංස්ථානික දමනිද සේරම ටික ඒවට සෙට් වෙලා හදවත වැඩ කරලා ළමයා අරයට පණ එනවා අන්න ඔය වගේ ගොන් කතක් තියෙනවා ඉතින් එහෙම එකක් නෙවෙයි මෙතන වෙන්නේ. මෙතන පුතේ කියන්නේ පැය ගානක ඔපරේෂන් එකක් තියෙනවා. ඒකට වෙනමම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒතකොට දැන් පුතාලා හිතුවට රුධිර වාහිනිය බද්ධ කරන්න. අපේ අතක් එහෙම කැපිලා ගියාම රුධිර වාහිනිය බද්ධ කරන්න ඒකට වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ස්නායු කැඩලා ගියාම ඒව ගැන බලන්න වෙනම විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. හරි? ඉතින් ඒ වගේ ලොකු විශාල වෛද්‍ය කාර්ය මණ්ඩලයක් එකතු වෙලා තමයි ඔය හදවතක් බද්ධ කරන එකක් වගේ කරන්නේ. පැය ගානක කාර්යයක්. ඉතින් ඒවට ඉතින් පුතේ දැන් මේකෙ මෙතනින් කපලා ගත්ත සංස්ථානික දමනීය අරයාගේ ඇඟේ තියෙන එකට සම්බන්ධ කරන්න ඕන. මේවා ශිරා අදරමහා ශිරා අප්‍රමහාශා ඔක්කොම මේ වගේ තියෙන කෑල්ලට ඒකේ කෑලි සම්බන්ධ කරන්න ඕන. තේරෙනවද වැඩේ? ඊට පස්සේ පුප්පුෂීය දමනි හදවතින් එන ඒවා සම්බන්ධ කරන්න ඕන පෙනහල්ලට යන ඒවා සම්බන්ධ කරන්න ඕන විශාල වැඩක් කරනවා පුතේ. ඒ වගේ අවස්ථාවක ඕක කරන්න කලින් හදවත ගලවලා ගත්ත එක. දැන් හදවතේ වැඩේ ලේ පොම්ප කර කර ඉන්න එකනේ හැම වෙලාවෙම එයා පොම්ප කරනවා. එතකොට මගේ හදවත ගලවලා වෙන කෙනෙක්ට සම්බන්ධ කරනකොට මගේ හදවත වැඩ කර කර ඉන්නේ. දැන් එයාව බාගෙට මරලා අනේ පොම්ප කරන්න එපා චුට්ටක් ඉන්න අපි මේ වද්දා කරන්න යන්නේ කියලා හදවත නවත්තන්න බෑ. මොකද කරන්නේ? හදවතට අරයට ගිහිල්ලා බද්ධ කරනකම් රෝගියාට ගිහිල්ලා බද්ධ කරනකම් මැෂින් එකකට සම්බන්ධ කරලා ඔයා මේ වැඩේ කරගෙන යනවා කියලා බොරුවට අන්දවලා තියනවා හදවත. ඊට පස්සේ තමයි ඇත්ත පුද්ගලයාට සම්බන්ධ කරන්නේ. එහෙම අවස්ථාවක් තමයි ඔයාලට පෙන්වන්නේ. හරි. මොලේ මැරෙන්නේ හිතන්න පුතේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේට එක්කොලේ අනේක නැවතෙනවා දැන්. අපේ මොලේට මට මතක විදිහට විනාඩි 2කට වඩා ලේ නැතුන් ඉන්න බෑ ඔක්සිජන් නැතුන් ඉන්න බෑ අපේ මොලේ තියෙන්නේ නියුරෝන සෛල. නියුරෝන සෛල කියන ඒවා මැරුණොත් ආය හැදෙන්නේ නැහැ. මොලේ තියෙන නියුරෝන සෛල මැරුණොත් ආය හැදෙන්නේ නැහැ පුතේ. දැන් අපේ අත තුවාල වුණොත් හැම ටික ආය හැදෙනවනේ. හැමේ සෛල හැදෙනවා. අපේ ඇඟේ අනිත් සෛල හැදෙනවා. හැබැයි කිසිම දවසක නියුරෝන සෛල නැවත හැදෙන්නේ නැහැ. මැරුණොත් මැරුණා තමයි නියුරෝන සෛල. ඉතින් මොලේට හදිස්සියේ ලේ යන එක නැවතුණා කියන්නේ. මොලේ සෛල ටික මැරෙනවා විනාඩි 2-3ක් ඇතුළත. එහෙම නැත්නම් හිතන්න මොලේට තද බල බාරක් වැදුනා. ඒ මොනොත් මොලේ පැත්තේ සෛල ටික මැරෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට තමයි මේ අපේ මොලේ සෛල මැරෙන්නේ. හරි ජැක්සන් වගේ? හරි. මම මොකද්ද පුතේ කරලා තියෙනවද අහන්නේ? මේ තියෙන්නේ දැන් පුතේ ලේ බලද්දි කලන්තේ දාන දරුවෝ අමාරු දරුවෝ බලන්න එපා. මේ තියෙන්නේ ඇත්තටම මේ විදිහේ ගලවලා ගත්ත හදවතක්. ඒ කියන්නේ අනිත් patient රෝගියාට සම්බන්ධ කරන්න කලින් තියෙන විදිහ. පුතාලට මේ මෙතන ලොකු එකක් පේනවනේ මේ බටයක් මේ විශාල බටයක් සම්බන්ධ කරලා. ඒ සංස්ථානික දමනීය විදිහට. ඊට පස්සේ පුතාලට පේනවා ඇති මෙන්න මෙතනින් මේ බට ඇවිල්ලා තියෙනවා. ඔය ශිරා ඇවිල්ලා තියෙනවා. පේනවද හදවත උන්න ඔය විදිහට ගැහෙනවා පුතේ අපේ හදවත. අපිට දැනෙන්නේ නැතුණාට අපේ හදවත මේ වීඩියෝ එකේ පේන විදිහට ඇත්තටම ගැහෙනවා. දැන් අපට තේරෙන්නේ නැහනේ පුතේ. හැබැයි අපේ හදවත ඇත්තටම ඔය විදිහට ගැහෙනවා.
මෙයා පික් හට් එක පෙන්වන එක අවශ්‍ය නැහැ. හරි පුතේ මේක ඔයාලට හිතා ගන්න බැරි විදිහ එකක් මේකට දැන් වෛද්‍යවරයෙක් විච්චපලියට මෙහෙම මේ හෘද විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න බෑ. වෛද්‍යවරයෙක් වෙලා දැන් කොහොමද ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්නේ ડોක්ටර්ස්ලා? ડોක්ටර් කෙනෙක් වෙලා විච්චපලියට ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද? බෑ. දැන් අපේ ලංකාවේ වෛද්‍යවරයෙක් වෙන්න. වෛද්‍යවරයෙක් වෙන්න ජීව විද්‍යාංශයෙන් උපරිම සාමාර්ථයක් අරගෙන හොඳ රෑන්ක් එකක් දාලා රජයේ වෛද්‍ය විද්‍යාලයකට ගිහිල්ලා වෛද්‍ය MBBS උපාධිය සම්පූර්ණ කරන්න. ඒකේ අපි සලකනවා ලංකාවේ තියෙන අමාරුම එක්සෑම් එකක් විදිහට ඔය අවසන් වසරේ යාලට තියෙන MBBS උපාධිය. ඒ උපාධියත් සම්පූර්ණ කරලා සීමා වාසික පුහුණුව අවුරුද්දක් පුතේ ඔයාලා දැකලා තියෙනව නේද අර මේ හොස්පිටල් එකට ගියාට පස්සේ වාට්ටුවේ ඉන්නේ චූටි ડોක්ටර්ස්ලා මුළු දවසම වාට්ටුවේ අවුරුද්දක් ඒ විදිහට එයාලා මොකද ට්‍රේන් වෙන්න ඕන ඊළඟට එයාලා තව විභාගයක් කරන්න ඕන හරිම තරඟකාරී විභාගයක් ડોක්ටර්ස්ලා කරන විභාගයක් දැන් හදවතට ඒ සම්බන්ධ ඒ විශේෂ ශාස්ත්‍රයේ පැත්තෙන් එයාලා විභාගය කරනවා ඒ වගේ හදවත සම්බන්ධ වගේ විෂයකින් ඒ එක්සෑම් එක කරලා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න වෙන එක්සෑම් එක පාස් කරන්න උදේ ඒකට ලංකාවේ টොප් ලෙවල් එකේ වෛද්‍යවරු කියන টොප් ලෙවල් එකේ රෑන්ක් දාලා ගිය වෛද්‍යවරු තමයි ඒ විභාග කරලා පාස් වෙන්නේ. අපි මේ වාර විභාගෙ ලියනවා වගේ නෙමෙයි ඒ විභාග අවුරුදු ගාණක් කියලා පාඩම් කරලා පුදුමාකාර මහන්සියක් දරලා තමයි විශේෂඥ වෛද්‍ය විභාගේ පාස් වෙන්නේ. ඒ කෙනෙක් පුතේ ඒ විශේෂ ශාස්ත්‍රයේ ඉහළම ලකුණු ගන්න කීප දෙනාට තමයි හෘද විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් හිතන්න පුතේ මේ සම්භාවිතාව හෘද විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න තියෙන සම්භාවිතාව. විභාග කීයකින් පාස් වෙන්න ඕනද? කොච්චර කැපවීමක් දරන්න ඕනද? ඒ නිසා විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ පුතේ බොහොම නුවණැති බොහොම උගත් පුද්ගලයෙක්. ඉතින් ඒ තැනට යන්න ලේසි නෑ. ඉතින් පුතාලටත් දවසක උත්සාහ කරන්න පුළුවන් ඒ තැනට යන්න. හැබැයි ගොඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් දැන් ඔයාලට මේක බලද්දි තේරෙයි කොච්චර අමාරුද අපේ මේ පපුව කපාගෙන විවෘත කරගෙන ගැහෙන හදවතක් එක්ක සෙල්ලම් දානවා කියන එක ලේසි වැඩක්ද? චුට්ටක් එහෙම වුණොත් රෝගියා මැරෙන්න පුළුවන්. අනික පුතේ හිතන්න දැන් මේ හදවත කිව්වම මේ ලේ ගොඩක පිරීලා තියෙන්නේ මස් හැමතැනම ලේ ගලනවා නේ. ලෙඩාට දැන් අපි පණ පිටින් ඉද්දි චුට්ටක් හීරුණත් රිදෙනවා. ලෙඩාව සිහි නැති කරලා තියාගන්න ඕන. සිහිය ගන්නත් ඕන ලෙඩාගේ නේද? ඒකට අති විශාල කාර්යභාරයක් ඔයාලට හිතා ගන්න බැරි විදිහේ දැනුමක් වෛද්‍යවරුන්ට තියෙනවා. හොඳේ? ඒ නිසා පහසුවෙන් තකන්න එපා. මගේ පුතාලා මහන්සි වෙන්න. හොඳට ඉගෙන ගන්න කියන්නේ ඒකයි. ඒ වගේ ඉහළ තැනකට යන්න පුතේ ගොඩාක් මහන්සි වෙන්න ඕන. රයිට් බලමු. දැන් බලන්න මෙතන කැපුමක් කරලා පුතේ මේ දෙපැත්තට දාලා අර හැම ටික ඈඩ් කරනවා. අස්ති ටික ඈඩ් කරලා හදවත පාදගන්නේ. පේනව නේද? ඊටසේ වටේ තියෙන පටල ටිකක් කපලා හදවත පාද ගන්නවා. දැන් හිතන්න ඕම එකක් කරන්න ඊට පස්සේ අර එන ලේ අයින් කරනවා. සත්කම් කරන විදිය බලන්න ඔය මම හදවත ඔයා හිතන්නේ ඔයාට කරන්න පුළුවන්ද? දැන් හදවත හැම වෙලාවෙම ගැහෙනවා. ඒ ඇස්සේ ඔපරේෂන් එක කරන්නත් ඕන. ලේසි නෑ පුතේ වැඩේ. පේනව නේද? දැන් ඕම තමයි අපේ ඇඟ ඇස්සේ තියෙන්නේ. අර නිකන් මස් ගොඩක් වගේ. ගෙදරට ගේන චිකන් කෑල්ලක් වගේ. අපේ හදවතනේ. අපිට බැලුවට තේරෙන්නේ නැහැ මේ මොකක්ද ඇත්තටම කරන්නේ කියලා. ඔය මීට කපලා ගන්න පේනව නේද මේ? රුධිර මේ අපේ රුධිර නාලය අපේ නේද මේ හදවතට විවෘත වෙන එකක්. පේනව නේද මේ මෙතන සිදුරක් එක තියෙන මේ බලන්න මේ ඔන්න කපලා අයින් කරා මේ. ඔයාලට පේනවද? මේ රුධිර නාලය මේ හදවතට විවෘත වෙන තැන මේ මෙතන කපාටෙත් පේනවා ඔයාලට. කපාටයක් තියෙනවා මේ මෙතන. ඉතින් ඔන්නෝම තමයි හදවත් සැත්කම් කරන්නේ. right? අපි බලමු හදවතේ ව්‍යුහ. දැන් අපි දැක්කනේ ඇත්තම හදවතක්.
right. දැන් අපි ඇඟ ගත්තම දැන් බලන්න හදවත පිහිටන තැන පුතේ හොඳට බලන්න. හදවත පිහිටන්නේ කොහෙද? මම මේ කිව්වේ මේ මැද වම් පැත්තට ටිකක් බර වෙන්න තමයි හදවත පිහිටන්නේ. හරියටම වම් පැත්තේ නෙමෙයි. වම් පැත්තට බර වෙන්න. ඔන්නම තමයි අපේ හදවතේ ව්‍යුහය බලනකොට. තියෙන පිටිපස්සෙන් පෙනහළු දෙක. ඔන්නම තමයි අපේ ඇඟ විනිවිද බලන්න පුළුවන් නම් අපේ ඇඟේ ඔන්නම තමයි පුතේ රුධිර සංසරණ පද්ධතිය තියෙන්නේ. දැන් මේ රතු පාටින් පෙන්නනවානේ. රතු පාට ලේනහර. ආයේ රතු පාට ලේනහර කියන්නේ හදවතින් එළියට රුධිරය ගෙනියන ඒවා. මොනාගෙන්ද හදවතින් එළියට රුධිරය ගෙනියන්නේ? ධමනි. මේ ධමනි වලින් තමයි රුධිරය එළියට ගෙනියන්නේ. ඊළඟට මගේ පුතාලා නිල් පාටින් එතන පෙන්නවුවේ. නිල් පාටින් මෙන්න මෙතන මේ පෙන්නවුවේ ශිරා. ඒ කියන්නේ හදවතින් හදවතට රුධිරය ගේනේවා. නිල් පාටින් පෙන්නන්නේ හදවතට රුධිරය ගේනේවා. නැවතින රුධිර වාහිනියක් අස්සේ පුතේ ඔය රුධිරය ගමන් කරනවා. දැන් හදවත කපලා මැදින් පළලා බැලුවොත් මෙන්න මේ විදිහට පේන. මං කිව්වා වගේ පුතාලට පේනවා උඩ තියෙන කාම්බර කර්ණිකා යටින් තියෙන කාම්බර කෝෂිකා. උඩ කාම්බර කර්ණිකා යට තියෙන කාම්බර කෝෂිකා. එතකොට දැන් මේ පැත්ත මේ නිල් පාට කරලා පෙන්වන්නේ දකුණු පැත්ත. අනික් පැත්ත පුතේ වම් පැත්ත. වමයි දකුණයි. ඊළඟට පුතාලට පේනවා වමයි දකුණයි වෙන් කරලා මැදින් බිත්තියක් තියෙනවා. ඒ නිසා වම සහ දකුණේ තියෙන රුධිරය මිශ්‍ර වෙන්නේ නැත. ඔන්න කුටීර 4. උඩ තියෙන්නේ කර්ණිකා, යට තියෙන්නේ කෝෂිකා. මේක දකුණු කර්ණිකාව, මේක දකුණු කෝෂිකාව, මේක වම් කර්ණිකාව, මේක වම් කෝෂිකාව. වම් කර්ණිකාව, වම් කෝෂිකාව, දකුණු කෝෂිකාව, වම් කෝෂිකාව. ඊළඟට පුතාලට වෙනවා මෙන්න මං කිව්වේ අර දොරවල් තියනවා කියලා. මේ වම් දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටේ. වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර තියෙනවා ද්විතුණ්ඩ කපාටේ. ඊළඟට දකුණු කෝෂිකාවෙන් යනවනේ පෙනහල්ලට රුධිරය පිරිසිදු කරන්න. අන්න එතන පුප්පුෂීය දමනිය පටන් ගන්න තැන මෙතන තියෙනවා අඩසඳ කපාට. ඊට පස්සේ වම් කෝෂිකාවෙන් ලේ බෙදනවනේ ඇඟ පුරාම. වම් කෝෂිකාවෙන් පටන් ගන්නේ සංස්ථානික මහා දමනියනේ. අන්න එතනක් තියෙනවා අඩසඳ කපාටය. හරි ඔන්න මේ ඔන්න ওই පැත්තට රුධිරය ගෙනියනවා. එතකොට පුතේ මෙන්න මෙතන මේ කපාට තියෙන්නේ මේක ඇතුළට ලේ ගියාට පස්සේ ආපස්සට රුධිරය ගලන එක වළක්වන්න. ආපස්සට ලේ ගලන එක වළක්වන්න. ඔන්න උත්තර මහා ශිරා වෙනුයි අදර මහා ශිරා වෙනුයි අපිරිසුදු රුධිරය මේ ඉන්නේ ලේ බිඳු දෙකක්. ඒ දෙන්නවා දකුණු කර්ණිකාවට. දකුණු කර්ණිකාවට ආපු මෙන්න මේ රුධිරය ඊළඟට ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ කපාටයේ විවෘත වෙලා දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවෙන් තමයි පිරිසිදු කරගන්න පෙනහළු වලට රුධිරය ගෙනියන්නේ. ඒකට ඉන්නවා මෙන්න මෙතන පුප්පුෂීය මහා දමනිය. පුප්පුෂීය මහා දමනියෙන් පෙනහළු දෙකට රුධිරය ගෙනියන. පෙනහළු වලදී පුතේ රුධිරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අයින් වෙලා ඔක්සිජන් එකතු වෙලා පිරිසිදු රුධිරය බවට හැරෙනවා. ඔක්සිජන් එකතු වෙලා පිරිසිදු රුධිරය බවට හැරෙනවා. ඔන්න දැන් පෙනහළු වලදී පිරිසිදු රුධිරය හැරුණා. ඊළඟට පෙනහළු දෙකෙන් පුප්පුෂීය ශිරාවලින් එනවා පුතේ මොකටද? වම් කර්ණිකාවට.
පිරිසිදු කරගත් ඒවා පුප්පුෂිය ශිරා 4කින් එක පෙනහල්ලකින් දෙක ගානේ 4කින් දකුවම් කර්ණිකාවට එකතු වෙනවා. වම් කර්ණිකාවට එකතු වෙච්ච පිරිසිදු රුධිරය මෙන්න මෙතන තියෙන ද්විතුණ්ඩ කපාටේ විවෘත වෙලා වම් කෝෂිකාවට එනවා. ඕනම වම් කෝෂිකාවට එනවා. එතකොට වම් කෝෂිකාවෙන් තමයි මුළු ශරීරය පුරාම රුධිරය බෙදා හරින්නේ. එහෙනම් ඔන්න වම් කෝෂිකාවෙන් රුධිරය සංස්ථානික මාධමනියට මෙන්න මෙතන අඩසඳ කපාටි විවෘත වෙලා සංස්ථානික මාධමනියට ගෙනියලා මුළු ශරීරය පුරාම බෙදා හරිනවා. දැන් පුතාලට පේනවා මේ මෙතන ලොකු රතු පාට ගතිනාවේ පහළට එන්නේ සංස්ථානික මහාධමනිය. ඊළඟට මෙන්න මේ හරියේදී දෙකට බෙදිලා පුතේ කකුලේ පාදය දක්වා මේ යට ඇඟිල්ල දක්වා මේ රුධිරය සංස්ථානික මහාධමනියෙන් බෙදනවා. ඊට පස්සේ ආයම ශිරා ඔස්සේ හදවතට රුධිරය එකතු කරගෙන ගේනවා. නෝක තමයි අපේ හදවතෙන් සිද්ධ කරන්නේ. ඉතින් පුතේ මේ රුධිරය ගේන වැඩේ මේකෙන් ගෙනල්ලා ඒකට දෙනගන් අනිත් ඒවා හිස් වෙලා තියෙන්නේ හැම වෙලාවෙම හදවත පිරීලායි තියෙන්නේ. හැම වෙලාවම හදවතේ රුධිරය අරහෙට මෙහෙට යව යවා තමයි නැත්නම් මේකට ගෙනල්ලා මේකට ඇවිල්ලා මේකෙන් බෙදනකම් මේකට ලේ එකතු වෙන්නේ නැතුව තියෙන්නේ. ඔහම හැම වෙලාවෙම ලේ යව යවා ලබ් ඩබ් කියන පාරයක් ගානේ ලේ පොම්ප කර කර තමා පුතේ අපේ හදවත ඉන්නේ. හරිද? ලේ පොම්ප කරන ගමන් තමයි අපේ හදවත ඉන්නේ. right? එතකොට හදවතෙන් එළියට මේ එළියට රුධිරය ගෙනියන ඒවා ධමනි ඇතුළට ගෙනියන ඒවා අපි කියනවා පුතේ ශිරා කියලා. එතකොට දැන් මේ තියෙන්නේ පුතාලා දන්නවා වෛද්‍ය විද්‍යාලයකට. කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකට ගියාට පස්සේ ඔයාලට මලමිනීවල ඒ කියන්නේ මෘත ශරීරවල ෆෝමලින් දාලා කල් තියාගත්ත මෘත ශරීර හම්බ වෙනවා කණ්ඩායමක ටීම් එකකට එකක් අවුරුද්දක් දෙකක් ඔය මෘත ශරීරය කපලා තමයි ඉගෙන ගන්න. මුලින්ම ඇත්ත මිනිස්සු කපන්න දෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාලයට ගියා. මේ තියෙන්නේ ඒ විදිහට අරන් තියාගත්ත හියුමන් හાર્ට් එක. ඒ විදිහට කල් තියාගත්ත මිනිස් හදවත. එනවද? ඔන්න ඔය විදිහව ඔයාලා වෛද්‍ය විද්‍යාලයකට ගියොත් ඔයාලට ඉගෙන දැන් මේවා දැකලා ඊයා ඈක්කා එහෙම කියන්න එපා. මේවා ඉගෙනගෙන තමයි දැන් අද ඉන්න පුතා බෙහෙත් ගන්න යනවනේ අද ඉන්න ඔය යන බෙහෙත් ගන්න යන ડોක්ටර් මේවා කරලා තියෙනවා. එහෙම තමයි පුතේ ඉගෙන ගන්න. නැතු එකපාර ඇත්ත මිනිස්සෙක්ගේ හදවතක් කපන්න දෙන්න බෑනේ නේද නොදන්න කෙනෙක්ට. මේම ඉස්සලා ඉගෙන ගන්න ඕන. වෙනනේ කොච්චර ඉන්ට්‍රස්ටිංද කියලා. රයිට්? හා. එහෙමනම් පුතේ අපි very good තිවිරු. very good very good. දැන් කෙනෙක් දෙන්නෙක් නෙමෙයි වෛද්‍යවරයෙක් වෙන අදහස තියෙනවා නම් පුතේ ඕන කෙනෙක්ට මං කියන්නේ ඕනිම දරුවෙක් ඕනිම කෙනෙකුට වෙන්න පුළුවන් ඔයාට උවමනාව තියෙනවා. ඔයාට උවමනාව උනන්දුව ආශාව මුලින්ම පුතේ ඉලක්කයක් ඇති කරගන්න. ඉලක්කයක් ඇති කරගන්න මං කියන්නේ හැමෝටම ડોක්ටර්ස්ලා වෙන්න කියලා. හොඳද? හැමෝටම ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා නෙවෙයි කියන්නේ. right. ඇත්ත කතාව ආවේ ලංකාවේ හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ. right? වෛද්‍ය විද්‍යාලයකට සාමාන්‍යයෙන් අවුරුද්දකට 1600ක් 1800ක් වගේ. එතකොට අවුරුද්දකට ලංකාවේ වෛද්‍යවරු ඔන්න ඔය වගේ පොඩි ප්‍රමාණයක් බිහි වෙන්නේ. එතකොට අවුරුද්දකට විභාගෙ ලියනවා ළමයි 80000ක් විතර. ජීව විද්‍යාංශයෙන් ළමයි අපිටම 80000ක් ඔය වගේ ආසන්න ප්‍රමාණයක් ලියනවා. 80000කුත් නැහැ. 60000ක් 70000ක් වගේ ළමයි ප්‍රමාණයක් ලියනවා. ඕකෙන් බොහොම පුංචි ගානයි වෛද්‍ය විද්‍යාලයකට තේරෙන්නේ.
ඉතින් ඒ තැනට යන්න විශාල තරගකාරී විභාගයක්. ඒ තැනට යන්න මහන්සි වෙන්න. මහන්සි වෙන්න මුලින්ම ඔයාලා දැක්මක් ඇති කරගන්න මම මෙයා තමා වෙන්නේ. චූටි කාලේ ඉඳන් හීන දකින්න. මම වෛද්‍යවරයෙක් වෙනවා. හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ ලංකාවේ. හැමෝටම වෙන්න බෑ. මං හැමෝටම වෛද්‍යවරයෙක් වෙන්න කියන්නෙත් නෑ. මොකද හැමෝම ડોක්ටර්ස්ලා වුණා. කවුද අනිත් ඒවා කරන්නේ? කවුද ගොඩනැගිලි හදන්නේ? කවුද ප්ලේන් එකක් කෙලවන්නේ? ඈ? කවුද බැංකුවේ වැඩ කරන්නේ? කවුද මුදල් කළමනාකරණය කරන්නේ? ඒවටත් ඉන්න ඕන. එතකොට ඔයා හිතන්න මං කවුද වෙන්නේ? මං ඩොක්ටර් කෙනෙක් වෙනවා, මං ඉංජිනේර කෙනෙක් වෙනවා, මං ටීචර් කෙනෙක් වෙනවා, මං පයිලට් කෙනෙක් වෙනවා, මං සිංගර් කෙනෙක් වෙනවා, මම ඩාන්සර් කෙනෙක් වෙනවා, මම ඇක්ට්‍රස් කෙනෙක් වෙනවා. අවශ්‍ය ඕනම දෙයක්. මගේ පුතා හීන දකින ඕනම දෙයක්. හැමදාම මේ හීනෙට ආදරය කරන්න. අද හිතනවා මම ඩොක්ටර් වෙනවා. ඊට හිතනවා අනේ මට බෑ. ඇයි මං ඕවා කරන්නේ? කොච්චර මහන්සි වෙන්න ඕනද? එහෙම පුතේ හීන තියාගන්න බෑනේ. එහෙම හීන තියාගන්න බෑ. තේරුණාද? එහෙම බෑ. එක හීනයක් කරගෙන ඒ හීනට ආදරය කරන්න, ඒ හීනය දකින්න හැමදාම, ඒ හීනයේ ජීවත් වෙන්න හැමදාම උදේ නැගිටලා කණ්ණාඩි ඉස්සරහම වුණ බලනවනේ. එතකොට හිතන්න මම කවදා හරි වෛද්‍යවරයෙක් වෙනවා, මම මගේ හීනට යනවා පාඩම් කරන තැන උඩින් ගහගන්න. මම වෛද්‍යවරයෙක් වෙනවා, මම ඉංජිනේර කෙනෙක් වෙනවා, මම සිංගර් කෙනෙක් වෙනවා. තමන්ගේ හීනය පුතේ, තමන්ගේ හීනය හඹා යන්න කියන්නේ. දැන් හීනය පස්සේ යන්න එපා. හීනය හැබෑ කරගන්න. හීන දකින්න නෙවෙයි, හීන හැබෑ කරගන්න. හීන දකින්න ඕන කෙනෙක්ට පුළුවන්. හීන හැබෑ කරගන්නයි අමාරු. ආගේ හැබෑ කරගන්න අමාරු හීනය පුතේ ඔයා හැබෑ කරගන්න මගේ පුතා මහන්සි වෙන්න ඕන. උපරිමයෙන් මහන්සි වෙන්න ඕනේ. ලේසි නෑ. ඔයාලා දන්නවා ලංකාවේ අතිශය තරගකාරී විභාගය. සාමාන්‍ය පෙළ යන්තම් පාස් වෙලා හරියන්නේ නෑ ජීව විද්‍යාව මැත්ස් කරනවා නම්. ඇයි? හොඳ ලකුණක් දාලා පාස් වෙනව නැත්නම් ඉස්කෝලේට ගන්න නෑ. සයන්ස් මැත්ස් කරන්න. සයන්ස් සෙක්ෂන් එකට ගන්න නෑ. එතකොට සාමාන්‍ය පෙළ කියන්නේ පුතේ සාමාන්‍ය පෙළ පාස් වෙලා ඔයාගේ රිසල්ට් එක අනුව තමයි ඔයා තීරණය කරන්නේ. මං ජීව විද්‍යාවද, මං ආර්ට්ද කරන්නේ, මං කොමර්ස්ද කරන්නේ, මං මැත්ස්ද කරන්නේ, මං තාක්ෂණ වේදයේද, ටෙක්ද කරන්නේ කියලා මගේ පුතා තීරණය කරන්නේ ඔයාගේ සාමාන්‍ය පෙළ රිසල්ට් එක. එතකොට සමහරවිට ඔයාට පස්සේ A levels උත් ඉවර වුණාට පස්සේ තේරෙයි මම මෙච්චර දක්ෂණි. ඇයි මට අතනට යන්න බැරි වුනේ? හේතුව ඔයා සාමාන්‍ය පෙළ හරියට වැඩ කළා නෑ. මොකද ඔයාගේ රිසල්ට් එකෙන් තීරණය කළා තමයි ඔයා වෙන එකක් කරන්නේ. ඔයාලට ඉහළම රිසල්ට් එකක් තිබ්බොත් තමයි සයන්ස් සෙක්ෂන් එකට යන්න පුළුවන්. ඒව නැතුව ඔයා ඔහේ චිල් එකේ ඉඳලා වැඩ කරන්නේ නැතුව විභාගෙට රිසල්ට් නෑ A1යි B5යි සමහරවිට ෆේල් මොනා හරි. ඒව වුණොත් එහෙම ඔයාට අර හීනේ සාමාන්‍ය පෙළ අවුරුදු 16 දී නැති වෙනවා පුතේ. වෛද්‍යවරයෙක් වෙන හීනේ අවුරුදු 16 දී නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒ හීනේට තියෙන මුල්ම පියවර තමයි සාමාන්‍ය පෙළ විභාගය. ඉතින් ඒකට 9 පන්තියේ ඉඳන් මහන්සි වෙන්න. වැඩ කරන්න. අඩුම තරමේ වාර විභාග තිබුණකොට ඔයාලා දන්නවා ඔයාලා කොහොමද වැඩ කරේ. සමහරවිට විභාගේ හෙටයි කියලා අද පාඩම් කරන්න. එහෙම කරන්න එපා ඉදිරියට. දැන් චූටි බබාලා නෙවෙයි, දැන් චුට්ටක් ලොකුයි ඔයාලා. ලබන අවුරුද්දේ 10 පන්තියේ 10 පන්තියයි 9යි මං කිව්වේ 9 මෙහෙම 10 අරහෙ තියෙන්නේ. ලොකු ગેප් එකක් තියෙනවා. එතකොට ඒ ગેප් එක කවර් කරගන්න 9 පන්තියේ හොඳට වැඩ කරන්න. හරි? නැත්තම් 10 පන්තියට යනකොට අමාරුවේ වැටෙනවා. වව්! චෙෆ් කෙනෙක් වෙන එක නියමයි. ආමියේකට බැඳෙන්න සදීෂ නියමයි. මම කිව්වේ මං චූටි කාලේ يعني මං රහස් පරීක්ෂක පොත් මං චූටි කාලේ රහස් පරීක්ෂක පොත් හරියට ෂර්ලොක් හෝම්ස්ගේ කතන්දර පොත් කියවනවා. ඒක කියවලා මට තිබිච්ච ආසාව තමයි රහස් පරීක්ෂකෙක් ෂර්ලොක් හෝම්ස් වගේ වෙන්න. අර ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයට බැඳෙන්න අර රහස් අර විශ්වලා ගත්ත අය ඉන්නේ. අනේ එහෙම කෙනෙක් වෙන එක තමයි පුතේ මගේ ලොකු ආසාව. දැනටත් මං කැමතියි මට එහෙම වෙන්න තියෙනවා නම් බුද්ධි අංශයට බැඳෙන්න වගේ. හැබැයි ඉතින් ඒක මං එහෙම ආසයි කිව්වට පස්සේ අපි ගෙදර අය කිව්වා ඕක ගෑන් ළමෙක්ට හරියන්නේ නේ. එහෙම කියලා ඊට පස්සේ ඉතින් ඒ හීනේ පුංචි කාලේ එහෙම අතහැරලා කිනවට මං තාමත් ආසයි මට ෂර්ලොක් හෝම්ස් වගේ වෙන්න පුළුවන් නම්. ඒක ඉතින් මගේ හිතේ තියෙන ආසාවක්. ඉතින් ඒ ආසාව ඇත්තටම ඉතින් ඉෂ්ට කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලගේ හිතේ ආශාවල් තියෙනවා නම් ආසාවන් තියෙනවා නම් පුතේ ඒවා ඉෂ්ට කරගන්න. දැන් සාගර විද්‍යාඥයෙක් ඊට පස්සේ ආය කාලයක් තිබ්බා මටත් සාගර විද්‍යාඥයෙක් වෙන්න ලොකු ආසාවක් තිබ්බා. ඒ ආසාව මට නැති වෙලා යන්න හේතුව මට පීන ගන්න බෑ.
පීන ගන්න බැරි නිසා මට චුට්ටක් බයයි. ඕක ගියාට පස්සේ මං ගිලෙයි කියලා. නැත්නම් මටත් ලොකු ආසාවක් තිබ්බ සාගර විද්‍යාඥයෙක් වෙන්න. ඒක තමයි පොත් කියවන්න පුතේ. පයිලට් කෙනෙක් වෙන්න very good. මං ඉතින් ඔය ආසාවල් තිබ්බට දැන් සමහර ඒවා කරලා මෙහෙම බලනකොට අර හොඳ මොනවාද නරක මොනවාද බලනකොට මට මං කිව්වේ අර එක එක ඒවාට අරකට පීනන්න බෑ ඒ නිසා ඔක හරියන්නේ නැහැ හිතලා. ඔයාලා බලන්න ඔයාලා කැමතිද දැන්? මම පීනන්න බැරි නිසා සාගර විද්‍යාඥයා වෙන්න කියන එක අතෑරියට මගේ පුතා ඔයාට ඒක වෙන්න ඕන නම් පීනන්නත් ඉගෙන ගන්න. එහෙමයි. ඔයාගේ ඉලක්කයට යනකොට වටේ මොනවා හරි වාට ඒ ඉලක්කයට යන්න අඩුපාඩු තියෙනවා නම් ඒ ඉලක්කයට යන්න කලින් අර අඩුපාඩු ටික හදාගන්න. දැන් ඕවා පුතේ අපට ඉස්සර කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ ඇත්තටම. ඒතොර ඒ වෙලාවෙ හිතුණා හරි ඔක අතෑරලා දැන්. එහෙම නෙමෙයි දැන් මගේ පුතාලට මේ කියන්නේ. දැන් මං කියන්නේ දැන් මේ සාගර විද්‍යාඥයා කතාව. ඔයාට පීනන්න බැරුම ඕක චුට්ට වෙන්න අමාරුයි නේ පොඩ පීනන්න ඉගෙන ගන්න ඕන. මොකද මුහුද පතුල එහෙම අධ්‍යයනය කරන්න සත්තු ගැන අධ්‍යයනය කරන්න ඔය තියෙන බයවල් නැති කර ගන්න ඕන. ආන්ගේ ඉලක්කයට යන්න දැම්මයි නම් පුරුදු වෙන්න. ඒ තියෙන බයවල් ඒ තියෙන අඩුපාඩු ටික හදාගන්න. ඔයා පයිලට් කෙනෙක් වෙන්න නම් කැමති. ඔයාගේ බය නැති වෙන්න ඕන උස තැන් වලට. නේද? උස තැනට තියෙන බය නැති වෙන්න ඕන. මොකද දැන් පයිලට් කෙනෙක් මේ බිම නෙමෙයිනේ යන්නේ. ඒවා හැකියාවන් නැති කරගන්න ඕන. ගණන් හදන්න, මැත්ස් හදන්න පුළුවන් වෙන්න ඕන, ෆිසික්ස් පුළුවන් වෙන්න ඕන, භෞතික විද්‍යාව පුළුවන් වෙන්න ඕන. ඒ වටපිටාව පුංචි කාලේ ඉඳන් හදාගන්න. ඉංග්‍රීසි ටික හදාගන්න. ඔය ජොබ් වලට යනකොට ඉංග්‍රීසියත් අවශ්‍යයි. අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ සිංහලෙන් කරාට එතනින් එහාට අනිත් හැමදේම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. හොඳයි. හරි. මට පුතේ විනාඩියක් දෙන්න. හරි. පුතාලා එහෙනම් අපි යමු මානව රුධිර සංසරණ පද්ධතියේ අපි ටියුට් එක හම්බුනාට පස්සේ උතන ඉතිරි ටික පුතේ අපි පුරවගමු. එහෙනම් දැන් ලියා ගන්න මාතෘකාව දමනි ශිරා හා කේශනාලිකා. දමනි ශිරා කේශනාලිකා. දමනී ශිරා කේශනාලිකා. දමනී ශිරා කේශනාලිකා. දමනී ශිරා කේශනාලිකා. right. මේක යටතේ ලියාගමු. ලියාගන්න හෘදයෙන් ඉවතට රුධිරය ගෙන යන නාල දමනි ලෙසත් හෘදය දෙසට රුධිරය ගෙන යන නාල ශිරා ලෙසත් හඳුන්වයි. ශිරා ලෙසත් හඳුන්වයි. ශිරා ලෙසත් හඳුන්වයි.
හරි. බලමු ඔයාලගේ කමෙන්ට්ස්. ඩ්‍රීම් එක ડોක්ටර් කෙනෙක් වෙන්න යන්න පුළුවන් උපරිම තැනට යන්න. ඒ වගේම සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න. දැන් ડોක්ටර් කෙනෙක් වෙලා සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. පුතාලා දැකලා තියෙයි දැන්. නිවුස් වලට යනවා සමහර ළමයි බයොත් කරලා මෙඩිසින් උත් තේරිලා මැත්ස් කරලා ඉංජිනේරුත් තේරෙන ළමයි ඉන්නවා. සමහර ડોක්ටර්ස්ලා ඉන්නවා එයාලා තව ඔය මැත්ස් ඉංජිනේර ලෝ ඩිග්‍රී කරපු කට්ටිය ඉන්නවා නේද? එහෙම දක්ෂ අය ඉන්නවා. ඉතින් එකක් කියලා නෑ. පුතාගේ දක්ෂකම කැපැසිටි එක අනුව ඔය වගේ දෙකක් වුණත් කරන්න පුළුවන්. ටීචර් කෙනෙක් වෙන්න හැබැයි ඒක කවදාවත් කරන්න බෑනේ. ඇයි කවදාවත් කරන්න බැරි සිනුලි. IT පැත්තෙන් යන්න හොඳ පැත්තක්. හැබැයි දැන් මේව ප්‍රශ්නයක් තියෙනවානේ දැන් කෘත්‍රිම බුද්ධිය AI ඇවිල්ලා තියෙනවා. ඒ නිසා IT පැත්තෙන් යන්න හිතාගෙන ඉන්න දරුවෝ AI තාක්ෂණයත් එක්ක ඉස්සරහට තාක්ෂණය මොන වගේ පෙරලියක් වෙයිද දන්නේ නැහැ. ඒ නිසා හොඳ කල්පනා දැන් ඔයාලට ඒ වෙද්දී හිතා ගන්න පුළුවන් වෙයි මොකද්ද කරන්න ඕනේ කියලා. AI තාක්ෂණයත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න very good. අන්න ඒකයි අංජන නේද? අපි සියලුම දෙනාට සුබ පතනවා. තමන්ගේ තියෙන නේද? තමන්ගේ ඇම්බිෂන්ස් ඒවා සේරම හැමෝටම සම්පූර්ණ කරගන්න ධෛර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා පුතේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මං කැමති මගේ පුතාලා මං ඉන්න තැනකට වඩා උඩ තැනකට ගිහිල්ලා ටීචර් මම අද මෙයා කෙනෙක් ටීචර් මම අද ડોක්ටර් කෙනෙක් ටීචර් මම අද පයිලට් කෙනෙක් ටීචර් මම අද සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් මං ටීචර්ගෙන් ඉගෙන ගත්තා. එහෙම කියලා පුතේ වචනයක් අහන්න දැන් මම අවුරුදු ගාණක් යනවා තමයි. හැබැයි එහෙම වචනයක් අහන්න ලැබෙනවා නම් ඒ ටික ඇහෙද්දි ලැබෙන සතුට පුතේ වෙන මොකකින්වත් මට ගන්න බැරි වෙයි. ඉතින් මං කැමතියි මගේ පුතාලා පුළුවන් තරම් මේ ලෝකේ ඉහළටම යනවට. ඉගෙනීම තමා පුතේ අපිට තියෙන දේ මේ ලෝකේ ඉහළට තැනකට යන්න. මම දන්නවා ඉන්න ගොඩාක් දරුවෝ සාමාන්‍ය පවුල්වල දරුවෝ ඉන්නේ. එතකොට අපි මේ ඉන්න තැනින් අපිට ඉහළට යන්න තියෙන එකම අවස්ථාව තමයි අධ්‍යාපනය. ඒ කියන්නේ අධ්‍යාපනය කියන්නේ අත්තටු වගේ. ඒ අත්තටු වලින් අපිට ලෝකේ ඕන තැනකට පියඹලා යන්න පුළුවන්. ඒ නිසා හොඳ දරුවෝ වගේ මාන්සි වෙලා ඉගෙන ගන්න, තමන් වෙන්න කැමති කෙනා බිත්තියේ ගහගන්න, හැමදාම මේක දිහා බලන්න. හරි. ඒ වෙනුවෙන් වැඩ කරන්න. දැන් බිත්තියේ ගහගෙන පාඩම් නොකර ඉන්නවනම් වැඩක් නැහැනේ. බිත්තියේ ගහලා පාඩම් කරන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ඒක තමයි හිරුදිමා ඔයා කැමති මේක තෝරගන්න පුතාට තව ටික කාලයක් යනකොට තේරෙයි මම මොකද්ද වෙන්න කැමති. ලෝයා කෙනෙක් වෙන්න නියමයිනේ. පොලිසිය කෙනෙක් වෙන්න very good නියමයි. පොලිසිය කෙනෙක් වෙන්න කිව්වම මේ කොස්තාපල් කෙනෙක් SI කියන නෙමෙයි. පොලිසිය ඉහළටම යන්න උත්සාහ කරන්න. හරි. ඉතින් මගේ පුතාලා දමනි ශිරා කේශනාලිකා. දමනි කියන්නේ මොනවාද? හදවතෙන් එළියට යන ඒවා. හදවතෙන් එළියට යන ඒවා. ශිරා හදවතට රුධිරය ගෙන එන ඒවා. මොනවද කේශනාලිකා කියන්නේ එතකොට? මං කලින් කිව්වේ නෑ. දැන් මගේ පුතේ මෙහෙම හිතන්න. හදවතට ලේ ගෙන එන ඒවා ශිරා. එතකොට ශිරාවට පුතේ අර හදවතෙන් පොම්ප කරන බලයක් එන්නේ. එයා නිකන් අර බටයක් දාලා වතුර ගලාගෙන එනවා වගේ හදවතට ලේ එකතු වෙනවා. එතකොට දැන් මේ ශිරාවලින්නේ හදවතට රුධිරය ගෙන්නේ. එතකොට එයාගේ අර දැන් මේ බටයක් නේ පුතේ නාල කියන්නේ රුධිරය ගෙනියන බට ලයින් එක. ඔය බට ශිරා කියන බට එච්චර ඝනකම නෑ බිත්ති. ස්ලෝන් බටයක් හිතන්නකෝ. ඕකේ බිත්තිය ඝනකම නැහැ එච්චර. මොකද එයාට ලොකු ප්‍රෙෂර් එකක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි දමනිය හිතන්න සංස්ථානික දමනිය අපේ දකුණු වම් කෝෂිකාවෙන් පටන් ගන්න සංස්ථානික දමනිය මුළු ඇඟටම රුධිරය ගෙනියන. ඒතර පුතේ අති විශාල පීඩනයක් සංස්ථානික දමනියට යෙදෙනවා. එතකොට ඒ පීඩනයට ඔරොත්තු දෙන්න සංස්ථානික දමනියේ බිත්ති ඝනකම් අර ශිරාවට වඩා දමනියේ බිත්ති ඝනකම් වෙලා තියෙන්නේ පුතේ. right? එතකොට අර දමනියට අර හදවත මෙහෙම පොම්ප කරන ලබ් ඩබ් ගහලා පොම්ප කරන ප්‍රෙෂර් එක යාට දැනෙනවා. එතකොට බිත්ති ඝනකම් තේරුණාද? දමනිය වල බිත්ති ඝනකම්. එතකොට ශිරාව අර හදවතේ ප්‍රෙෂර් එක එච්චර යාට දැනෙන්නේ නැහැ. ඒ නිසා එයාව පුපුරන්න එහෙම තියෙන ඉඩ අඩුයි. ඒ නිසා ශිරාවල බිත්ති ඝනකම නැහැ. අනෙක් ප්‍රශ්නේ හිතන්නකෝ ශිරාවෙන් දැන් හදවතේ ප්‍රෙෂර් එකක් නැහැනේ. දැන් අපි හිතන්නකෝ ගෙදර ටැංකිය
උඩට ඇඟේ ඉඳන් පහළට වතුර එනකොට ප්‍රෙෂර් එකකින් එනකොට වතුර වේගෙන් එනවා. හැබැයි ගෙදර ටැංකියේ ප්‍රෙෂර් එක මදි නම් වතුර හිමීට ගලාගෙන යන්නේ. වතුර යන්නෙම නැති තරම්. දැන් ශිරාවල ඔය ප්‍රශ්නේ එනවා. මොකද්ද? දැන් ශිරාවලට අර හදවතේ ප්‍රෙෂර් එක නැහැනේ. ලේ පොම්ප කරන ප්‍රෙෂර් එක නැහැ, අඩුයි. ඒ නිසා සමහර වෙලාවට ශිරාවල ඔහම උඩට ගලාගෙන එන යුද්ධරේ ආය පහළට යන්න පුළුවන්. ශිරාවලට ප්‍රෙෂර් එක එච්චර නැහැනේ දැනෙන්නේ හදවතේ. ඒ නිසා අර ගලාගෙන යන යුද්ධරේ ආපස්සට යන්න පුළුවන්. ආන්න මේ වැඩේ වළක්වන්න ශිරාව ඇතුලේ කපාට තියෙනවා. දැන් හිතන්නකෝ මේක ශිරාවක් කියලා. ශිරාව කියන බටේ. මේ බටේ ඇතුලේ අපි හිතමු ඔහම රුධිරය උඩට ගලාගෙන යනවා. දැන් මෙයාට දැනෙන ප්‍රෙෂර් එක යටින් කවුරුත් පොම්ප කරන්නේ. එතකොට මොකද වෙන්නේ? උඩට යන ටික ආයේ පහළට එන්න පුළුවන්. ආන් ඒක වළක්වන්න මෙන්න මේ විදිහ කපාට තියෙනවා පුතේ. ශිරාව ඇතුලේ කපාට තියෙනවා. එතකොට මේ කපාටෙන් හොඳට බලන්න උඩ අතට මෙහෙට රුධිරය ගමන් කරන්න ඉඩ දෙනවා. උඩට යන්න ඉඩ දෙනවා. ආපස්සට යන්න બ્લોක් කරනවා. තේරුණාද? උඩට මේක අරගෙන උඩට ලේ යන්න පුළුවන්. හැබැයි උඩ ඉඳන් පහළට ලේ එන්න බෑ, બ્લોක් කරනවා. ආගේ නිසා අපි කියනවා ශිරා ඇතුලේ මෙන්න මේ විදිහේ ලේ ආපස්සට ගලන්න. ඒක වළක්වන්න කපාට තියෙනවා. හැබැයි ධමනිය වල ඔය කපාට නැහැ. දැන් ශිරාවේ බිත්තිය ඝනකම මේකනම් ධමනිවල බිත්ති පුතේ මේ වගේ ගොඩාක් ඝනකමට තියෙන්නේ. මොකද එයාගේ ඇතුළට ලොකු ප්‍රෙෂර් එකක් දැනෙනවා, පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා බිත්ති ඝනකම්. ඉතින් මෙයාගේ ඇතුලේ ප්‍රෙෂර් එකකින් ලේ ගලන නිසා මෙයාගේ ඇතුලේ මේ ආපස්සට ගලන කපාට නැහැ. මොකද ඇතුලේ ප්‍රෙෂර් එකකින් තමයි ලේ ගලන්නේ. දැන් එතකොට මොනවාද මේ කේශනාලිකා කියන්නේ? මෙන්න මෙහෙම જાතියක්. අපි කිව්වනේ පුතේ මුළු ඇඟ පුරාම තියෙන සෛලයක් පාසා මේ ලේ ටික බෙදලා හරින්න ඕන. ඊට පස්සේ ඇඟේ තියෙන හැම සෛලයකින්ම එකතු කරගන්න අර අපිරිසිදු ද්‍රව්‍ය කාබන් ඩයොක්සයිඩ් ඊට පස්සේ බහිස්රාවී ද්‍රව්‍ය ටික එකතු කරගන්න ඕන. ඔකට හැම සෛලයක් ගාවටම යන්න ඕන. ඒකට දැන් ධමනියෙන්නේ රුධිරය ගේන්නේ. මෙන්න එනවා ධමනියක්. මම මහතට අඳින්නම්. මෙන්න එනවා ධමනියක්. ධමනිය ඔහම ඇවිල්ලා ප්‍රධාන ධමනිය ඇවිල්ලා පුතේ මෙයා බෙදෙනවයි. අපේ ඇඟේ ඇතුලේ අවයව කීයක්ද? අවයව වලට මෙයා බෙදෙන. දැන් බෙදිලා යන ඒවා පුංචි. ඔහම බෙදිලා ගිහිල්ලා පුතේ ඔන්න ඔහම පුංචි ඒවා හැදෙනවා. අපි ඒවට කියනවා ධමනිකා. ධමනිකා කියලා જાතියක් හැදෙනවා. මේ තියෙන්නේ මහා ධමනී. මහා ධමනී බෙදිලා ගිහිල්ලා හැදෙනවා ධමනිකා. දැන් මේ ධමනිකා තියෙන අවයවයක් අස්සේ හිතන්නකො අක්මාවස්සේ තියෙනවා. මේ ධමනිකාව අක්මාවස්සට ගිහිල්ලා අක්මාව ඇතුළේදී තව පුංචි නූල් කෑලි වගේ ඒවට බෙදෙනවා. මොනවාද බෙදෙන්නේ? පුංචි හීනි නූල් කෑලි වගේ. හරියට අපේ මේ කෙස් ගස්. ඊටත් වඩා පුංචි සියුම් කේශනාලිකා. ඒකයි අපි කියන්නේ කේශනාලිකා වලට බෙදනවා. සියුම් මේවට බෙදනවා. ඇයි එහෙම බෙදෙන්නේ? දැන් මේක අක්මාව නම් මම කඳින්නම්කෝ. මේක ඇතුලේ හැමතැනම සෛල තියෙනවා. ඔය හැම එකටම ලේ බෙදන්න ඕන. ඉතින් ඒකට මෙහෙම විශාල එකක් මැද්දෙන් ගිහින් තේරුමක් නැහැ. හැම එකටම ලේ යන්නේ නැහනේ. ඒ නිසා මේක පුතේ ඇතුළට ගිහිල්ලා පුංචි නාල රාශියකට බෙදෙනවා. කෙස් ගස් වගේ. ඒකයි අපි කියන්නේ කේශනාලිකා කියලා. කෙස් ගස් වගේ නිසා අපි කියනවා කේශනාලිකා කියලා. කෙස් ගස් වගේ ඒවට බෙදෙනවා. දැන් මෙහෙම වටේට සෛල තියෙනවා නම් දැන් මේ සෛල පුතේ ලේ වලින් තෙත් වෙලා නැහැ. ඇයි දන්නවද? මේ චූටි නාල තියෙනවනේ කෙස් ගස් වගේ නාල. ඕවා වගේ එළියට ලේ යන්නේ නැහැ සෛලේ ගාවට. එහෙනම් කොහොමද ඔය ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් යන්නේ? ඕක වෙන්නේ දැන් මේක හීනි. මෙහෙම අපි කියනවා තනි සෛල ස්තරයක් තියෙන්නේ. තනි සෛල ස්තරයකින් හැදිච්ච නාල තමයි මේ කේශනාලිකා කියන්නේ. එක සෛලයයි ඝනකම තියෙන්නේ. මේක මැද්දේ රුධිරය ගලන. එක සෛල බිත්තියයි ඝනකම. දැන් මේ වගේ සෛල බිත්ති 10ක් 12ක් 20ක් 30ක් මේ වගේ මේ විශාල ප්‍රමාණයක සෛල බිත්ති ගොඩක් තියෙනවා. මෙයාගේ තනි සෛලයක ස්තරයක් තියෙනවා. එතකොට මෙයාගේ ඇතුලෙන් ලේ ගලන් යද්දි මෙතන සෛලයක් තියෙනවා හිතන්නකෝ. මේකේ තියෙන ඔක්සිජන් ටික පුතේ විසරණයෙන් ඒ කියන්නේ මෙහෙම හිමීට කාන්දුනා කියන්නේ මේක ඇතුලෙන් හිමීට ගමන් කරන. දැන් ලේ රතු පාට ඒවා යන්නේ. ලේ යන්නේ. ඔක්සිජන් වායුව හිමීට සෛලය තුලට යනවා.
සෛලයේ ඉඳන් කාබන් ඩයොක්සයිඩ් හිමීට මේ නාලය ඇතුළට එනවා. ලේ ටික පාඩුවේ ගලාන් යනවා මේ ද්‍රව්‍ය හුවමාරුවෙන්. තේරුණාද? මේ කේශනාලිකාව ඇස්සේ ලේ ටික පාඩුවේ ගලාගෙන යනවා. මෙන්න මේ ද්‍රව්‍ය හුවමාරු වෙනවා සෛල එක්ක. ආන්ගේ ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙන්නේ මෙන්න මේ කේශනාලිකාවලදී. එතකොට මේ සෛලේ ගාවට එද්දී එන්නේ පිරිසිදු ඒවා. ඇයි? ඔක්සිජන් ගොඩක් තියෙනවා, කාබන් ඩයොක්සයිඩ් අඩුයි. සෛල ටික පාස් කරන් යද්දී මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සෛල ටික පාස් කරන් යනකොට මේ රුධිරයේ ඔක්සිජන් ටික මේ සෛලයට යනවනේ. සෛලයෙන් කාබන් ඩයොක්සයිඩ් එනවා. දැන් මොකද වෙන්නේ? මේව පාස් වෙලා යනකොට මේ රුධිරය එන්න අපිරිසුදු රුධිරය වෙලා යනවා. ආන්ගේම අපිරිසුදු රුධිරය එකතු කරගන්න කේශනාලිකා එකතු වෙලා පුතේ හැදෙන ඒවට අපි කියනවා අනුශිරා කියලා. කේශනාලිකා එකතු වෙලා හැදෙනවා පොඩි ශිරා జాතියක්. අපි ඒවට කියනවා අනුශිරා. ඊළඟට ඔහොම අනුශිරා කීපයක් එකතු වෙනවා. අනුශිරා කීපයක් එකතු වෙලා පුතේ හදනවා ශිරා ප්‍රධාන ಜಾති. ශිරා හදනවා. ඊළඟට පුතේ ශිරා කිහිපයක් එකතු වෙලා හැදෙනවා අපේ මහා ශිරා. ශිරා කීපයක් එකතු වෙලා මහා ශිරා හැදෙනවා. තේරුණාද? කොහොමද වෙන්නේ? මහා ධමනිය සංස්ථානික මහා ධමනිය එනවා බෙදෙනවා. ධමනි වලට බෙදෙනවා. ඊට පස්සේ මේ ධමනි අවයවවලදී තව පුංචි ඒවට බෙදිලා ධමනිකා හදනවා. ඊට පස්සේ අවයවය ඇතුළේදී ධමනිකා පුංචි කෙස්ගස් වගේ ඒවට බෙදනවා කේශනාලිකා. මේ කේශනාලිකා අවයවය පුරා යනවා. අවයවයේ සෛලවලදී මොකද වෙන්නේ? සෛලවලදී සෛලවලට ඔක්සිජන් දීලා කාබන් ඩයොක්සයිඩ් ගන්නවා. දැන් ආවේ පිරිසිදු ඒවා ධමනියෙන්. දැන් අපිරිසිදු වුණා. කේශනාලිකා ඊට පස්සේ අපිරිසිදු රුධිර එකතු කරගත්ත ඒවා එකතු වෙලා අනුශිරා හැදෙනවා. අනුශිරා එකතු වෙලා ශිරා හැදෙනවා. ශිරා එකතු වෙලා පුතේ මහා ශිරා හැදෙනවා. එහෙම හැදෙන මහා ශිරා දෙකයි මොනවාද? හදවතෙන් උඩ එකතු කරනවා උත්තර මහා ශිරාව. හදවතේ යට අපිරිසිදු රුධිරය අදර මහා ශිරාවෙන් එකතු කර ගන්නවා. ඔන්නෝමයි පුතේ අපේ රුධිර සංසරණ පද්ධතිය ඇතුලේ අර රුධිරය ගිහිල්ලා රුධිරයේ ද්‍රව්‍ය හුවමාරුව සිද්ධ වෙන්නේ. එහෙමනම් මගේ පුතාලා ටක් ගාලා මේක ඇඳගමුද? ටක් ගාලා ඇඳගන්න. මහා ධමනිය එනවා, මහා ධමනිය එනවා, මහා ධමනියෙන් ධමනි බෙදෙනවා. ධමනි බෙදිලා ධමනිකා හැදෙනවා. ධමනිකා බෙදිලා කේශනාලිකා හැදෙනවා. සෛලවලදී රුධිර හුවමාරුව වෙලා මෙහෙට එන්නේ අනුශිරා. අනුශිරා එකතු වෙලා ශිරා හැදෙනවා. ශිරා වලින් මහා ශිරාව හැදෙනවා. පුතේ ටක් ගාලා ඇඳ ගන්න ඕක. අඳින්න පුතේ ඕක.
හරි. හොඳයි. එහෙමනම් මගේ පුතාලා ඊළඟ දවසේදී මං ටියුට් එකේ මේක පුරවන්න ඕන දේවල් ඔයාලට ටියුට් එක හම්බුනාම මං එවන්නම්. ඒ නිසා කලබල වෙන්න එපා. ඊළඟ දවසේදී පුතේ අපි රුධිරයේ සංඝටක හා කෘත්‍ය. රුධිරයේ සංඝටක හා කෘත්‍ය ගැන ඊළඟ දවසේදී එහෙනම් කතා කරමු. එහෙනම් දරුවනේ මම අදට පන්තිය අවසන් කරනවා. එහෙනම් පුතාලා හැමෝටම good night අයබෝවන්. Good night, teacher. Good night, teacher. ආයිබෝවන් මැඩම්. Good night.